නිසා මේ අද අපේ මාතෘකාව තමයි මේ යුද්ධයට පෙර යුද්ධකාලීන සහ පශ්චාත් යුද්ධ සාහිත්‍ය අතර සැසඳීමක් කියන මාතෘකාව තමයි. ඉතින් ඒ සඳහා අද සාකච්ඡා මණ්ඩලයට සහභාගී වන සමරති සම්බන්ධ රැසී සුදුසින් සහ රංගනා ආරිදාස ඒ දෙපළට මම ආරාධනා කරනවා ඉල්ලා තුන්වෙනි විදිහට. යුද්ධය ගැන කතා කරද්දී මම හිතන්නේ මේ ලංකාවේ එක පැත්තකින් තාම විශාල ඛේදවාචකයකින් අවසන් වෙච්ච වකවානුවක් අපිට තිබුණා. අපි යුද්ධයට පෙර ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය සහ සාහිත්‍ය මොන වගේ ස්ථානයකට තිබුණේ කියන එක අපි මේ පින් පටන් ගත්තොත් මම හිතන්නේ සම්බරසි ප්‍රවිෂ්ඨ කමිටු සම්බන්ධයෙන් සාහිත්‍ය යුද්ධයට පෙර මොන වගේ තැනකට තියෙන්නේ කියලා. ලංකාවේ ද්‍රවිඩ සාහිත්‍ය ගැන අපිට කතා කරනකොට ඒක අපි අර මූලික මේ මහත් කිව්වාගේ යුද්ධයට පෙර යුද්ධ සමය තුල හා පශ්චාත් යුද කියන යුග තුනට බෙදලා කතා කරන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ කතාවට යන්න කලින් අපි අපේ මාතෘකාවට මූලිකවම ප්‍රවේශ වෙනකොට ලංකාවේ ද්‍රවිඩ සාහිත්‍යයට මූලිකවම බලපෑම් කරපු ඉන්දියාවේ ද්‍රවිඩ සාහිත්‍ය ගැන කතා නොකර බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා ඉන්දියාවේ ද්‍රවිඩ සාහිත්‍යයේ මූලික යුගයක් වෙච්ච සංගම් යුගය ගැන මූලිකවම කතා කරන්න. මේ සංගම් යුගය කියන්නේ එතෙක් ක්‍රිස්තු පූර්ව 300ත් ක්‍රිස්තු වර්ෂ 300ත් අතර කාලයට තමයි සංගම් යුගය කියලා දල විදියට අපි හඳුන්වන්නේ. මෙන්න මේ යුගයේදී අපිට හම්බ වෙනවා මූලික තේමාවන් දෙකක් ඔස්සේ ලියවිච්ච සාහිත්‍යයක්. එකක් තමයි අකම් සහ පුරම් කියන වර්ග දෙකක් අපි හඳුනා ගන්නවා. අකම් කියන්නේ අපේ හෘදයෙන් උපදින හැඟීම් ඔස්සේ ප්‍රස්තුතයන් ඇති කොටගෙන ලියවුණු සාහිත්‍ය. පුරම් කියන්නේ ලෝක භාවිතාවේ තියෙන යුද්ධය වගේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රස්තුතයන් එක්ක ලියවුණු සාහිත්‍ය. එතකොට මේ සංගම් සාහිත්‍ය අපි සම්භාව්‍ය සාහිත්‍ය විදිහට මූලිකව කතා කරනවා. මෙතෙන්දී අපි මූලිකවම පශ්චාත් සංගම් සාහිත්‍ය ගැන කතා කරනවා. ඔය අපි යහපත් සමාජයක් උදෙසා තිරුකුරල් කවි පොත වගේ දේවල් ගන්න අන්නේ යුගයට පශ්චාත් සංගම් යුගයට. ඒකෙදී අපිට පංචවිධ කාව්‍ය හම්බ වෙනවා. සීලප්පදිකාරම, මණිමේකලෙයි, කුණ්ඩලකේසී, සීවක සින්දාමණි, වලයාපති වගේ අර පංචවිධ මහා කාව්‍යයන් හම්බ වෙනවා. ඊට කාලීන ඊට ටික කාලයකට පස්සේ කියන්නේ 5 10 සියවස්වලදී අපිට හම්බ වෙනවා ඒගොල්ලෝගේ ආගමික විශ්වාස කේන්ද්‍ර කරගත් මේ භක්තිමය සාහිත්‍යයක්. ඔය ශිව විෂ්ණු වගේ ආගමික දෙවිවරු ගැන ලියවිච්ච සාහිත්‍ය. ඊට පස්සේ එනවා මේ ද්‍රවිඩ සාහිත්‍යයේ නවීන සාහිත්‍යයට. ඒක තමයි අපි සුභාරති වගේ කවියෝ හම්බ වෙනවා අපිට. අයියර්, කාවේරි, සල්මා වගේ, කම්බන් වගේ නවීන කවීන් හම්බ වෙනවා. අපි දැන් කතා කරන්නේ අන්නේ කවීන් ගැන. එතකොට මෙන්න මේ මූලික බලපෑම අපිට ඍජුවම වෙනවා යාපනයේ ද්‍රවිඩ සාහිත්‍යයට. එතකොට මේ මුල් අවධියේදී අපේ ද්‍රවිඩ සාහිත්‍යයට ඉන්දියාවෙන් ආපු බලපෑමත් එක්ක අපේ අයගේ ප්‍රස්තුතයන් තියෙන්නේ මූලිකවම ආධ්‍යාත්මික කතාවර අපි ඉස්සෙල්ලා කිව්වාගේ ශිව ආගම, විෂ්ණු සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ බැතිබර පැත්තට යොමු වෙච්ච සාහිත්‍යයක්. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ තියෙනවා පශ්චාත් පුරාණ අවධියෙන් පස්සේ යටත් විදිහට සාහිත්‍ය යුගයක් එනවා ඒගොල්ලොන්ට. ඒ කියන්නේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය මේ ද්‍රවිඩ සාහිත්‍ය ඇතුලේ කොච්චර බලයක් අත්පත් කරගන්නවද කියන එක මේ යුගය එනවා. ඊළඟට සමාජ යුද තත්ත්වයන් සංස්කෘතික තලයන් ගැන ඒගොල්ලොන්ගේ ප්‍රස්තුතයන් බවට පත් වෙනවා. විශේෂයෙන්ම කුලය, සංස්කෘතික අවකාශය, එතකොට දෑවැද්ද වගේ කරුණු කාරණා
මෙන්න මේ අපි කියන මේ සමාජ විවිධ තත්ත්වයන් ඔස්සේ ඒගොල්ලෝ ප්‍රස්තුත කරගන්නවා. ඒකෙදී ආරුමුගම් නාවලතුමා ආගමික පැත්ත ගැන කතා කරනවා. CW තමෝදරම් පිල්ලේ වගේ අය ඒගොල්ලොන්ගේ භාෂාව සම්බන්ධයෙන් කතා කරන පැත්තක් තියෙනවා. ස්වාමි ඥාන ප්‍රකාශම් එතකොට යාපනයේ පුස්තකාලය ඉගෙන ගනිද්දී අර අපි කියන්නේ හෘදයාබාධයක් හැදිලා මැරුණු ඩේවිඩ් පියතුමා සිංගාර ඩේවිඩ් පියතුමාලා වගේ අය ඒගොල්ලොන්ගේ අර මිෂනාරි අධ්‍යාපන ක්‍රමය ඔස්සේ එන සාහිත්‍ය ගැන කතා කරනවා. එතකොට කේ ඩැනියල් වගේ අය අර කුලය පදනම් කරගෙන ඒකෙන් මෙච්ච ගැටලු ගැන විවිධ පැති ගැන වුණු නවකතාව කෙටි කතාව ඔස්සේ කතා කරනවා. මෙන්න මේ වගේ එකක් තමයි තිබුණේ අර යුද්ධයට පෙර ද්‍රවිඩ සාහිත්‍යයේ ප්‍රස්තුතය කොහොමද කියලා බලද්දී. දැන් මම සඳරසිංහ අහන්න කැමතියි කියන්නේ මේ දැන් ඔයා කියන තැනදී මේ මට මතුවෙච්ච තමයි මේ අපේ දැන් සිංහල සාහිත්‍යය තුළ අපිට හම් වෙන මාර්ටින් වික්‍රමසිංහලා ඒ වගේ දැන් ඒක අපිට ද්‍රවිඩ සාහිත්‍යය තුළ ඒ වගේ මේ අධිනිත්‍ය වෙච්ච කතුවරෙක් ලේඛකෙක් අපිට එහෙම සිංහල සමාජය ඇතුළේ සාකච්ඡා වෙනවා අඩුයි. එහෙම වෙන්න හේතුව ඇයි කියන්නේ? ඒ කියන්නේ අපි එහෙම හිතුවට ඒගොල්ලෝගේ සමාජය ඇතුළේම තියෙනවා. හේතුව තමයි අපි අපේ සිංහල කෙනෙක්ගෙන් අහුවහම කවුද අපේ ඉන්න මුල්ම කතරගම අපි කුමාරතුංග මුනිදාස කියනවා, මාර්ටින් වික්‍රමසිංහ කියනවා. එහෙම දේවල් තියෙනවනේ. හැබැයි දැන් මම පහුගිය කාලේ පරිශ්‍රණයක් කරා මගේ අධ්‍යාපන කටයුත්ත එක කොටසක් පරිශ්‍රණ නිබන්ධයකට යාපනයේ දරුවන්ගේ කියවීම ගැන. අන්නේ කියවීම ගැන කරද්දී මම අපි ඒගොල්ලෝගෙන් එක ප්‍රශ්නයක් අහලා තිබුණා. ඔබ කැමතිම කියවන්න කැමති කතුවරු. ඒකට ගොඩ දෙනෙක් කිව්ව එකක් තමයි සුභායර් ಭಾರತಿ දේවා තමෝදරම් පිල්ලේ කියන දා මම ඉස්සෙල්ලා CW තමෝදරම් පිල්ලේ. ඒ නම් දෙක මට මතක හිටින්නම මුලින්ම හේතු කාරණා වුණේ ළමයි ඒක මේ සඳහන් කරපු නිසා. එතකොට ඒගොල්ලෝ අර අපිට මතුවෙන්නේ අර අපි කියන මාර්ටින් වික්‍රමසිංහ අපිටතරම ඔළුවට ආපු මං කියන නම් වගේ ඒගොල්ලෝගේ සාහිත්‍යයක තියෙනවා. හැබැයි ඒක අපිට මේ ස්පර්ශ වෙන්නේ නැහැ. අපි ඒක න සංවේදී නැතිකම නිසා. ඒක අපේ තියෙන අඩුවක් කියලා. ඔව් අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන අර බෙදීම තමයි ඒකට මූලිකම දේ. අපේ ළඟ තියෙන අවතාරමේ බෙදීමක් උතුරු දකුණු කියලා. එතකොට අපි දැන් අර බලන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් අර සේවය විස්තර කරගන්න ඕන නිසා අපි දෙමළ භාෂාව ඉගෙන ගන්නවා වරින් අපි හෘදයාංගම එකට කැමැත්තෙන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමක් හෝ ඒගොල්ලෝ සිංහල භාෂාව ඉගෙන ගැනීමක් වෙන්නේ නැහැනේ. ඒක නිසා අපිට ඒක හරි දුරස්තයි. අපි ඉන්දියාවේ කෙනෙක් ගැන කතා කරනවා, අපි ප්‍රංශ රුසියාවේ දේවල් ගැන කතා කරනවා. හැබැයි අපි කිලෝමීටර් දහස් ගාණක් දුර තියෙන රටවල සාහිත්‍ය අපිට බොහොම කිට්ටුයි. මේ මිනිස්සු කිට්ටුයි. මේ අපේ මේ පැය කිහිපකින් ළඟා වෙන මේ යාපනයේ අපේ දෙමළ සමාජයත් එක්ක බැලුවට පස්සේ ඒකට සාපේක්ෂව අපි කොහොම දුරස්ත සාහිත්‍යයක ඉන්නේ. එක පැත්තකින් අර සිංහල භාෂාව ඒ කියන්නේ අපි එහෙම කිව්වොත් සිංහල භාෂාව රජ කිරීම නිසා ඒ කියන්නේ පොදකලා කිරීම නිසා දැන් ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච මිෂනාරි අධ්‍යාපනයත් එක්ක යාපනයේ ඇතුලේ ඒක ක්‍රියාත්මක වුණානේ. ඒකට ලංකාවේ ඇතුලේ ගොඩක් වෙලාවට තිබුණේ සිංහල භාෂාව තමයි අධ්‍යක්ෂ වෙලා තිබුණේ. එතකොට මේ භාෂාවේ තිබිච්ච ආධිපත්‍ය තුළ මේ යම් කිසි ප්‍රමාණයකට මේ ද්‍රවිඩ ජනතාව ඊළඟ කරලා වගේ තත්ත්වයක් තිබ්බනේ. එහෙම මේකක් තිබ්බනේ. ඒක මොකද භාෂා අර්ථ ගණනේද ඔය කියන්නේ? 56 කරාට පස්සේ ඒකෙන් විශාල විදියට ද්‍රවිඩ ජනතාවට වගේම සිංහල මේ ජනතාවටත් ඒකෙන් පහර වැදුනා. ඒ කියන්නේ ඒකේ ඊටාම සුළුතරයක් මේක විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාව අහිමි වීම නිසා ඒ කියන්නේ භාවිතය අහිමි වීම නිසා මේ අපිට ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා අපේ සාහිත්‍ය මේ ඉහළට යන්න නොයාම. ඔව් ඒකේ මූලිකම කාරණාව තමයි භාෂාත්මකව අපි බෙදීම. භාෂා පනතේමත් එක්ක අපි නැති ප්‍රශ්නයක් ඇතුළට දාගන්න කතාවක් නෙවෙන්නේ. ඒකෙන්නේ අපි මේ නැති දේවල් මවා ගත්තේ. හැබැයි ඊට කලින් ජීවත් වෙච්ච සමාජ මිනිස්සු අර අපි පොඩිම දෙයක් එක බැලුවොත් දැන් ඔය අනුරාධපුරේ ජීවත් වෙන මන් දැන් ගුරුවරයෙක් ඉන්නවා සෝමරත්න කියලා. ප්‍රොෆෙසර් සෝමරත්න කියලා හුඟ දෙනෙක් දන්නවා. එයා කියන විදිහට ඒගොල්ලෝ යාපනයේට තමයි යන්නේ ඉගෙන ගන්න. එතකොට එයා කියනවා එහෙ ඉන්න කාලේ දෙයක් දන්නවා ආනන්ද විගඩම් පොඩි සංගරාපු ආපු හැටි. එතකොට එහෙ ඉතිපි සමහර මිනිස්සුන්ගේ ජීවිත කතා කොහොමද දෙමළ ශාස්ත්‍රවරුන්ගේ ජීවිත කතා ආපු හැටි එහෙම. ඒකට හේතුව අර භාෂාවෙන් බෙදීමෙන් ඇති වෙච්ච ප්‍රශ්නයම තමයි. හැබැයි එහෙම නැත්නම් දෙගොල්ලෝ දෙපැත්තකට අර වෙන විදිහකට තමන්ගේ භාෂාව විතරක් මේ හඳුන්වා ගැනීම නෙමෙයි. ඉතින් ඒක ඇතිකරු ඊට වැඩිය ළඟාවීමක් තියෙනවා
පරණ පරම්පරාව මම හිතන්නේ මට හම්බ වෙලා තියෙනවා හිම කලින් ඔය 80 ගණන් වලට කලින් මේ දකුණට විඳගෙන ගත්ත මිනිස්සු දකුණෙන් උතුරට ගිහපු මිනිස්සු ඒ හැමෝගෙම ළඟ තියෙන අපි දන්නේ නැති දැනුම් සම්භාරයක් දෙපැත්තම ගැන. ඒක නොදන්නේ මේ අපි තමයි. ඔව් එතකොට රංගනට මම කැමතියි දැන් මේ හන්ද මේ දැන් අපි මේ 80න් පස්සේනේ අපි මේ යුදමේ තත්ත්වය ඇතුලේ අපි හැමදේනම මේකට කොටුනේ සහ අපි අදහස් කියන්න වෙනස් වෙන්න ගත්තේ. එතකොට මේ යුද්ධයේ ඇතුලේ අපි කොහොමද අපේ අනිකාව තේරුම් ගනින්නේ? සහ විශේෂයෙන්ම යුද්ධයේ ඇතුලේදී අපි කොහොමද මේ සාහිත්‍ය විශේෂයෙන්ම ලංකාවේ සාහිත්‍ය සහ මේ බටහිර යුද්ධමය තත්ත්වය ඇතුලේ මේ දෙක වෙන් වෙන්නේ. කියන්නේ මේ දෙක වෙන් වෙන තැන කොහොමද අපි කියවගන්නේ? ඔව් දැන් මම මේ දැන් මගේ ප්‍රවේශය ගන්න මේකට මේ පොඩක් අර පොඩි කාරණයක් කියන දැන් මොකද යුද්ධ සාහිත්‍ය කියපුවාම දැන් අපි යුද්ධය කියලා කියපුවාම මේක නිකන් අර බ්ලැන්කට් ටර්ම් එකක් වගේ. ඒ කියන්නේ යුද්ධ කියන එකට වෙනස්. ඒවා ඒක අපි පොදු දැනක නෙමෙයි. මේ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඔය මේ දැන් සමහර වෙලාවට දැන් මේ යුද්ධ ගන්නවා මේවා මේ මිනිස්සු මේ ඒ කියන්නේ රටවල් දෙකක් අතර යුද්ධ තියෙනවා. හරි. එතකොට තනි රටක තියෙනවා සිවිල් අරගල සිවිල් තත්ත්ව. අනිත් පැත්තට තියෙන්න පුළුවන් මේ දැන් ඔය ප්‍රොක්සි වෝ කියලා කියන දැන් ඔය කෝල්ඩ් වෝ එක සීතල නිරව යුද්ධ සමය කියලා නිරව යුද්ධ සමයේ ප්‍රොක්සි වෝ තිබ්බා. එතකොට අනිත් පැත්තට මේ විමුක්ති සටන් තියෙනවා. ඒ වගේ දැන් මේවා එකිනෙකට වෙනස්. ඒක පාර්ශවයන් වෙනස්. ඒ වගේම අර අරමුණු අනුව වෙනස් වෙන සමහරලාට මේ ආක්‍රමණිකේ ඒ කියන්නේ ආක්‍රමණයක් නැත්තම් මේ ඒ කියන්නේ ආක්‍රමණයට එරෙහිව ආරක්ෂාව සඳහා ඩිෆෙන්සිව් එකක් තියෙන්න පුළුවන්. එතකොට මේ සමහර වෙන රටක සම්පත් චූරා ගන්න ආරම්භ කරන යුද්ධයක් තියෙන්න පුළුවන්. නැත්තම් ආගම වතුරා ගැනීම සඳහා යුද්ධයක් තියෙන්න පුළුවන්. මේක අර හරිම මේ ඊටාම මේ විසිරිච්ච එකක්. එතකොට ඕකෙදි දැන් යුද්ධයට පෙර සාහිත්‍ය කියලා ගත්තාම මේ දැන් අපි යම් නිශ්චිත තැනක් තෝරගන්න අපි කොතනින්ද පටන් ගන්න කියලා. ඒතර ඊට සාපේක්ෂව ලංකාව සහ يعني ඊට සාපේක්ෂව කතා කරන්නේ. ඒතර මම මේකෙදි මම තෝරගන්න එක තමයි මට මෙන්න මෙහෙම බෙදීම. ඒ කියන්නේ මේ තියෙනවා දැන් පූර්ණ යුද්ධ කියලා. දැන් පූර්ණ යුද්ධ කියපුවාම ඒ පූර්ණ යුද්ධ වලට මුළු සමස්ත රාජ්‍යයක්ම මේ සූදානම් වෙන්නේ පූර්ණ යුද්ධ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සම්පූර්ණ නිෂ්පාදන යාන්ත්‍රණය ඒ කියන්නේ කලාව සාහිත්‍ය වෙන්න පුළුවන්. මම කියන්නේ මුළු ජනජීවිතය ආපහු රීස්ට්‍රක්චර් වෙනවා යුද්ධ කිරීම සඳහා. ඒතර මුළු රාජ්‍යයම යුද්ධ සූදානම් කරනවා. දැන් ඔය ලෝක යුද්ධ ගත්තාම ඒවා පූර්ණ යුද්ධ. දැන් අනිත් පැත්තට තියෙනවා මේ ඒවට කියන අපි ලිමිටඩ් ලෝ කියලා. ඒ කියන්නේ ඔය ප්‍රොක්සි. ඒ කියන්නේ ප්‍රබල රටවල් සමහරට අර වෙන තුන්වෙනි එකක් ඇතුළේ යුද්ධ කරනවා. එතකොට මේ ඒ වගේම ඉතින් අර සමහරට වෙන දෙයක් සම්පූර්ණ ඉවර කිරීම සඳහා මේක අර අපි කියන්නේ ඇනයිලේට් ඉවරම කළා දාන යුද්ධ. ඔය වගේ දැන් සහ මේ අනිත් පැත්තට තමන්ගේ සතුර ඉන්න සතුරා ශක්තිමත් වීම වල කියන නිරන්තරම ප්‍රහාර එල්ල කරමින් යනවා. මම තෝරගන්නේ මෙන්න මේ බෙදීම. මේව වලින් මම තෝරගන්නේ අර පූර්ණ යුද්ධ කියලා කියන එක. පූර්ණ යුද්ධ කියලා කියපුවාම ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය කියලා කියන ඒ මොහොත. ඒක මේ ඔය ඇත්තටම අපි පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය කියලා කිව්වට දැන් ඕක ඇත්තටම තනි යුද්ධයක්. හරි. කියන්නේ පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා කියන්නේ ඒක ඉවර වෙනව නෙමෙයි ඇත්තටම. ඒකෙම දිගුවක් විදිහට තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගන්නෙ. හරි. එතකොට මෙන්න මේ මොහොත ගැන මම කතා කරන්නම් මේ මොහොතට පෙර තිබුණු යුද ඒ කියන්නේ සාහිත්‍ය ඒ කියන්නේ පූර්ව යුද සාහිත්‍ය ගැන. හරි. එතකොට දැන් මේක ගත්තාම දැන් අපිට තියෙන අර මේ වචනයත් අර සයිඩ්ගයිස්ට් කියලා තියෙන ඔය ජර්මන් වචනයක්. ඒ කියන්නේ ඒක කියන්නේ මේ ස්පිරිට් ඔෆ් ටයිම් කියලා. ඒ කියන්නේ ඔය කියනවා මේ කාලයේ සාරය කියලා. හරි. එතකොට අන්න ඒ යුද්ධයට පෙර තිබුණු කාලයේ සාරය මොන වගේ නිසා ඒකෙන් නිෂ්පාදනය වෙච්ච සාහිත්‍ය වල මොන වගේ ගොඩක් අර ඒ කියන්නේ ගොඩක් ඒ කියන්නේ කතා කරන අය කියනවා මේ යුද්ධය පටන් ගන්න පෙර යුද්ධය පටන් ගන්න දශක ගානකට පෙර
යුද්ධය ගැන අනාවැකි තිබුණයි කියලා ඒ පූර්ව සාහිත්‍යය. එතකොට අපි මෙන්න මේ මොහොත අරගමු. මොකද අනිත් පැත්තට දැන් ওই පූර්ව යුද්ධයකට පස්සේ ගත්තාම ඊළඟට අවුරුදු ඒ කියන්නේ දශක කීපයක් මේ ඊට පස්සේ එළමෙන යුග ගත්තා වුණත් ඒ යුද්ධ ඇති වෙන්න හේතු ගොඩක් වෙලාවට අර ඍජුව වක්‍ර හේතු තියෙනවා අර ප්‍රතිබල වගේ. ඒතර අර ඒ තත්ත්වයට සමහරට අපිට අර යුද්ධයේ පෙර මොහොතේ ගන්නේ සමහරවිට අර පූර්ණ යුද්ධයේ පෙර මොහොත. ඉතින් ඒකෙදි මම කැමති මුලින්ම අර මේ පෙර මොහොතේ කියන්නේ අපේ අර ගයිස් ටික ඒ කාලේ සාරේ මොනවද කියලා මේ කියන්න මේ මට ආවේ අතර මේ නීචය හරි ෆ්‍රෙඩරික් නීචේගේ තියෙනවා මට මේ දැන් මොකද එයා ගන්නවනේ අර අති ජාතිකවාදී ජර්මන් දෘෂ්ටිවාදයේ ඒකේ පසු يعني ඒකට අවශ්‍ය පදනම හදනවා කියලා නැත්නම් මේ නීචේ නෙමෙයි නීචේගේ ඒවා ඊට පස්සේ ඒ කියන්නේ ඒක ජර්මන් ජාතිකවාදයට පහසුකම් සැපීමට එඩිට් වෙනවා. ඒක ඇතුළේ තමයි පොඩක් වෙන්නේ. නමුත් නිශ්චය ගේන්නේ ඒක නෙමෙයි. නමුත් එතකොට නිශ්චයගේ මේ අපූරු මේ දාර්ශනික නව කතාවක් තියෙනවා මේ The Spoke Zarathustra කියලා. එතකොට මේ මට හිතුණා අර මේක ගැන කතා කරන්න සුදුසුම මේ මොහොත පැහැදිලි කරන්න. හරිද? මම ඔයාලට පොඩි බාධාවක් කියන්නත් කරනවා. ඒක දෙහිම එකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කොහොමද වෝල්ටර් බෙන්ජමින් වගේ ඉන්නේ. එයා කියනවා මෙන්න මෙහෙම එකක්. කියන්නේ එයා කියනවා දැන් ලෝක යුද්ධය ඇතුලේ එකෙන් හිටපු සෙබළුන් සහ ඒකට මුණ දීපුවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා එකක් ඒ ට්‍රූමා එක තව කාට හරි ප්‍රසන්ට් කරන්න බෑ. ඒ කියන්නේ ඒක කරන්න බැරිකම. ඒ කියන්නේ ඒක වචන වලට ගේන්න බැරිකම සහ ඒකේ තියෙන මේ වේදනාව නැවතවතාවක් ඒක එදියට දාන්න පුළුවන් මේ පරිකල්පනය කරන්න පුළුවන් කෙනෙකුට පමණ. ඒක වෙන කෙනෙකුට දාන්න බෑ. එතකොට ඒ වගේ දෙයක් සාහිත්‍යය තුළ තමයි ගේන්න ඕනේ. එතකොට දැන් අපි ගත්තොත් අපි මේ අපේ ලංකාවේ තුළ මේ ඉදමය තත්ත්වයක් අපි මුණ දීපුවා විදියට ඒක අපේ ලංකාවේ සාහිත්‍යය කරන්නේ කරලා ඉන්න ගොඩක් අයට ඇත්තටම මේක අහු වුණා. ඒ කියන්නේ දැන් ඒකේ දැන් අපි මේ ඕක මචං මම කතා කරේ පූර්ව යුද මොහොතනේ. ඒක පූර්ව යුද මම දන්නවා මම ඕක ගැන කියනවා. එතකොට මේ ඒක ගැන මම පොඩක් මම කලින් කියන අපි පස්සේ අපි කරමු මම ඒකත් එක්ක හරි. දැන් මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් අර ඒ කියන්නේ මේ බොහොම අර මේ දුර්මත එක අර්ධ සත්‍ය. ඒක කියනවා මේ යුද්ධයට පස්සේ මේ තාම සාහිත්‍ය සංකීර්ණ වුණා කියලා. හරිද? දැන් මේක ඇවිල්ලා මේ අපි මේක අර්ධ සත්‍ය කියලා මේක මේ අනිත් පැත්තට බලන්නේ. ඇත්තට වුණේ යුද්ධයට පස්සේ සාහිත්‍ය සංකීර්ණ වුණා නෙමෙයි. සාහිත්‍ය ඒ කියන්නේ සංකීර්ණ සාහිත්‍ය තුලින් ඒක ලෙන්ස් එකක් විදිහට ක්‍රියා කරලා ඒක පෙන්වන යුද්ධයේ තියෙන අමානුෂික බව. යුද්ධයේ තියෙන බල රටා ඒ කියන්නේ මොනතරම් මානව මේ සම්බන්ධතා මේ අර්බුදයට යවනවාද ඒක කොච්චර අමානුෂිකයි. කොච්චර අඳුරුයිද. ඒක කොච්චර ඒ කියන්නේ ට්‍රොමැටික් ඉද්ද කියලා කියන එක පෙන්නවා ඒ තාම සංකීර්ණ සාහිත්‍ය කෘති වලින්. එතකොට ඒ කෘති යුද්ධෙන් සංකීර්ණ වුණා නෙමෙයි. එවැනි කෘති නිෂ්පාදනය වීමේ ඇතුළත තමයි යුද්ධයේ සංකීර්ණතාවය පෙනුනේ. හැබැයි ඒ ඔන්න ඔතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාහිත්‍ය කෘතියක් එවැනි සාහිත්‍ය කෘති නිෂ්පාදනය වුණේ නැත්තම් මේ කියන්නේ සාහිත්‍ය සිනමා කලා නිර්මාණ නිෂ්පාදනය නොවීම තුළ කිසිම ලෙසකින් අපිට යුද්ධය බලන්න පේන්නේ නැහැ. ඔය මොන තරම් ඛේද වචනයක් වුණත් යුද්ධය පේන්නේ නැත. මොකද යුද්ධය පේන්නේ හුදු සංඛ්‍යාලය ගැන ටිකක් සහ ජය පරාජය ගැන තියෙන නිකන් අර යශෝ ගීත ලසෝ මේ වගේ ගීත වගේ තැනින් තමයි යුද්ධය පේන්නේ. හරිද? එතකොට එවැනි සාහිත්‍ය කෘති නිෂ්පාදනය නොවීම ඇතුළේ දැන් මේක ලංකාවේ ඇතුළත ගත්තාම දැන් ලංකාවේ මම මේ තාම මෑත මේ ඊයේ පෙරේද දැන් අර ඉරාන නමක් තියෙනවා. හරිද? ඉරාන නැව ඇතුළතදී 203ක් කොහෙද ඉන්නවා. ඊට ඉස්සෙල්ලා මේකේ ටොපිඩෝ එක ගහලා විනාශ වුණා මේ නැව. දැන් මේක ඇතුළේ මේ ලංකාවේ හැම මිනිස්සයම හරිම කම්පැනියක්පත් වෙනවානේ. හරිද? එතකොට දැන් මේකේ තියෙන එක්තරා උත්ප්‍රාසය තමයි මීට අවුරුදු කීපයකට කලින් මේ වගේ මම කියන්නේ දැන් මෙතන 200ක් කියලා කියන්නකො. මේකනේ මේ ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මේ රජයේ හමුදා සහ LTT සංවිධානය අතර
වට වෙලා දැන් දිනපතා මිය යනවා යුද්ධ අවසාන කාලෙදී. දැන් කාටවත් ඔය කම්පැනි එන්නේ නැහැ ආවේ නැහැනේ. රයිට්? එතකොට දැනටත් නැහැ. රයිට්? දැනටත් නැහැ. ඒක තමයි අර මේ ඒ තමයි අර යුද්ධ කාලීන ඒ හදපු යම් දෘෂ්ටිවාදය තියෙනවානේ. ඒක ඇතුළත අපිට ඒක දැනෙන්නේ අර වගේ ඒවා තුල. ඒක දැනෙන්නේ නැහැ. ඔක තමයි මේ ඒක එක පැත්තකින් අර මීඩියා එක සම්බන්ධ මීඩියා ගන්නානේ මේක. ඒ කියන්නේ මීඩියා ගන්නකොට එක පැත්තකින් දැන් අපේ තියෙන සිංහල ජාතිවාදයේ ඇතුලේ සහ අපිට තියෙන අපේ මේ අපි හදපු අපිට පරිපූර්ණත්වයට එන්න බැරි අපි සතුටක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි දෙමළක්. ඔව්. ද්‍රවිඩය. එතකොට දැන් අපිට අපේ මේ අපිට පරිපූර්ණත්වයට එන්න බැරි බාධාව අපි ඉවත් කරගන්නනේ මේ සටන යන්නේ. එතකොට දැන් මේ සටන යන ඇතුළතදී අපිම හදනවානේ එක දේවල් කියන්නේ මේ අය කියන්නේ අපි උදාහරණයක් විදිහට අපි වියට්නාම් ඇමරිකා යුද්ධය. ඒකෙන් වියට්නාමේ ඇමරිකාවේ පරාජය වහගන්න ඒගොල්ලෝ කරපු නිර්මාණ. එතකොට ඒකම නැවත වතාවක් අපි අපේ සාහිත්‍ය ඇතුළත සමහර තැන්වල නිර්මාණය වෙනවා. ඒ කියන්නේ යුද්ධයට ඒ කියන්නේ අපේ සිංහල මේ සෝත්වවාදය නියෝජනය කරන වෙනම නිර්මාණ බිහි වෙනවා. තව ඒ කියන්නේ මේ දකුණේ ඒකකයේ විසින්ම දකුණේ ඉඳගෙන උතුර ගැන යම්කිසි ෆැන්ටසියක් හදනවා. ඒ ෆැන්ටසිය ඇතුලේ තමයි අපි ඒකෙන් තමයි අපි උතුර ගැන යම්කිසි අදහසක් ගන්නවා. ඒක දැන් ඔයා ওই කියපු එකත් එක්ක අපි ගත්තොත් එහෙම. දැන් අපිට අර බටහිරේ තියෙන ওই මේ දැනුම ඒ කියන්නේ සහ ওই කියන මේ වෙනස් වීම ඒ කියන්නේ අපි ඒක අතිමොත් එහෙම සාහිත්‍ය වෙනස් වෙන තැන ලකුණු කරොත් එහෙම ඒකෙදි මේ ලංකාවේ සාහිත්‍ය සහ අනිකුත් ඒ කියන්නේ බටහිර රටවල සාහිත්‍ය වෙනස් වෙන තැනනේ අපි දැන් කිව්වා දැන් එහෙම ආවේ අපි පිටට. එතකොට එතෙන්දී අපිට බැරි වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ ඒකේ තියෙන තැන අල්ලන්න හරියට. ඔව්. ඒ කියන්නේ ඔව් අපිට බැරි වෙලා තියෙනවා කියලා ඔව්. ගත්තොත් එහෙම දැන් අපි යාපනයේ ගැන මොකක් හරි කතාවක් කරොත් එහෙම අපි අර අපිට අපේ ප්‍රධානම කැලේ වෙන්නේ යුද්ධේ. මිනිස්සුන්ගේ ආත්මීයතත් මේ පැත්ත නෙවෙයි ආත්මීයත්වය නෙවෙයි. ඒකෝට ඒකේ සමහර දැන් සඳරසි සමහර දේවල් අපි කියවලා තියෙනවා යාගේ මේ යාපනයේ ගිහිලාම ඒ කියන්නේ යාපනයේ පුස්තකාලේ ගිහිලාම එක ඒ වගේම මේ තිලිපන්ගේ මේ මෑතකදී කියපු කවි අතර දැන් ඒවල තියෙන්නේ අර ඒ වේදනාවේ පේන්න එක තියෙන්නේ. දැන් මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ අපේ සතුටාව ඉවර කරලා දාන්න අපි ලබන ජයග්‍රහණය. ඒකට අපි සිදුලිවා ඒ වගේ දේවල් නෙවෙයි. ඔව් ඔව්. එතකොට දැන් අපි හැම වෙලාවෙම බලන්නේ අපේ සාහිත්‍ය ඇතුළත මේ අර ආත්ම මූලිකත්වය කියන නෙවෙයි අපි බලන්නේ හැමතිස්සෙම අර අපේ මේ අපේ කැලල තියෙනවානේ කියන්නේ අපි මේ අපේ යුද්ධය ඒ කියන්නේ අපි උදාහරණයක් 71 කරලා ගත්තා 71 කරලා ගත්තේ අපි ඒක අපේ දේශපාලනය මිසක් අර මිනිස්සුන්ගේ ආත්මීය පැත්ත අල්ලන්න ගොඩක් කරලා රෙහිසින් නැහැ. ඒ කියන්නේ ඒක අපිට නැහැ කියන එක. ඒ කියන්නේ ඕක කවිය ඇතුළත යම් ප්‍රමාණයකට අවිල්ල තියෙනවා. නමුත් අපිට අර නව කතා ඇතුළේ ගොඩක් කරලා සාකච්ඡා වෙන්නේ මේ ඒක. දැන් ඔයා ඔය කියන එක පැත්තෙන් අපි ගත්තොත් එහෙම අර වේදනාව කියන එකනේ අපි මේ වේදනාව සහ මේ ආත්ම මූලිකත්වයනේ අපි වෙන්න ඕනේ. නේද? ඔව් භූෂන් දැන් ඔව් දැන් මට දැන් ඒක ටිකක් මට වකිනේ තේරෙනවා. මම කියන්න හදන්නේ දැන් මේක හරි සංකීර්ණ තැනක්. මම කියන්නේ මේ එක පාට මේ දැන් මොකද්ද මේකේ වැරද්ද මෙන්න මේ කෘති නිෂ්පාදනය නොවීමද? ඇත්තටම මම කියන්නේ දැන් මෙවැනි කෘති නිෂ්පාදනය වෙනවානේ. ලියනවානේ. ලිව්වට සමාජය තුළ හයිප් වෙන්නේ මේවා නෙමෙයිනේ. හරි අනිත් පැත්ත. එතකොට මේ මෙතන ඇවිල්ලා මේ ඓතිහාසිකවම මේක මෙතෙන් මේ ඔය දැන් දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව කියලා ඒගොල්ලන් ඓතිහාසික දැන් මේ සලකුණු වෙලා තියෙන තැන තියෙනවනේ. මේක අපිට වෙනස් කරන්න නම් මේක දැවන්ත ප්‍රොජෙක්ට් එකක්. මම මේක කියන්නේ මේක අදාළ කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇත්තටම ලංකාව රාජ්‍යයක් විදිහට ඒ කියන්නේ මම මේ කියනවා විතර මේ කියන්නේ මේ ලංකාව කියලා කියන එක මේ ඉන්දියා නිදහස් ඉන්දියානු පොලිටිකල් ඉමේජිනේෂන් එක ඇතුලේ කවදාවත් ඒගොල්ලෝ try කරන්නේ ලංකාව ඉන්දියා ඇද ගන්න. නෑ අපි දැන් ඔය කියන එක තව චුට්ටක් මම එකතු කරන්න. ඒ කියන්නේ අපිට දැන් ඉන්දියාව ඇතුලේ අපිට එක පැත්තකින් ටාගෝර්ලා හම්බ වෙනවා. එතකොට ඒ වගේම දැන් රිටික් කටක් එතකොට මන්තෝ වගේ අය ඉන්නවා. ඒක ඉන්දියාවේ විදීම ඇතුලේ ඒගොල්ලොන්ගේ අනන්‍යතාවය ඒගොල්ලෝ ලකුණු කරනවා. නමුත් අපේ
එහෙම අපේ ඇතුලේ නෑ. අපි ඇතුලේ නෑ. ඒ කියන්නේ හරිම දැන් ඒ කියන්නේ ඉන්දියාව ඇතුලේ දැන් අපි ඒක තමයි ඉන්දියාව ඇතුලේ තමිල්නාඩුව ගත්තාම තමිල්නාඩුවේ 87ක් විතර දෙමළ ඉන්නේ. රයිට්? කේරළේ ගත්තාම 97ක් විතර. මේ මලයාලම්. හරි? නමුත් ඒගොල්ලෝ වෙනම මෙච්චර ඉන්නවා කියලා ලංකාවට වැඩි ලොකු වෙනවා. හරි? ඒගොල්ලෝ අයින් මේ වෙනම රාජ්‍ය මේ වෙන්නේ නැහැ. රයිට්? එතකොට මේ ඇත්තම තියෙන්නේ දැන් අපි දකින්නේ වෙන තැන. කියන්නේ ඇත්ත කතාව තමයි ඓතිහාසික ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් විදිහට මේ හැමෝටම දැනෙන්නේ මේ රටේ සිංහල හිටපු හින්දා නෙමෙයි. මේ රටේ එහෙම සංකීර්ණයක් තිබෙනවා. දෙමළ සිංහල මුස්ලිම් මෙන්න මේක ඇතුලේ. මෙන්න මේ සංකීර්ණත්වය. රයිට් මේ සංකීර්ණත්වය තිබෙන්න හරිය ලේසි ලංකාවත් අර වගේ ඉන්දියාවට ඇඳ ගන්න. නමුත් ලංකාව රටක් විදිහට මේ වෙන්නේ මෙන්න මේ සංකීර්ණත්වය ඇතුලේ. ඒතකොට අපිට සාහිත්‍ය නිර්මාණය කරන්න බෑ. මං කියන්නේ මේ අනිත් පැත්ත දැන් ඒ වගේම දැන් අපි කියනවානේ මේ දැන් ශ්‍රී ලාංකික. හරිද? ශ්‍රී ලාංකික කියලා කියන්නේ මේ මොකද ශ්‍රී ලාංකික ශ්‍රී ලාංකික සිංහල වෙන මොකුත් නැහැ. ශ්‍රී ලාංකික කියලා කියන්නේ මෙන්න මේ කිරිබත් හරිද? මේ සිංහල සුප් එක උතන ඕකේ නෑ පොංගල්ලත් මොකුත් නැහැ. අපි ශ්‍රී ලාංකික කියලා කියන්නෙම දෙමළාට සහ මුස්ලිම්මානුවාට ඒගොල්ලන්ගේ අනන්‍යතාවය දෙන්න බයට. හරිද? අපි ශ්‍රී ලාංකික කියලා එකක් හදනවා. පොඩි සුප් එක පැනපම් මේකට. හැබැයි මේකේ ඉන්නේ සිංහල සුප් එකට. රයිට්? ඔන්නතර ඒතර අපි සාහිත්‍ය විසින් මේ අපි try කරන්නේ දැන් අපිට මෙතන ෆන්ඩමෙන්ටල් වැරද්දක් තියෙනවා. මේ ෆන්ඩමෙන්ටල් වැරද්ද ඇතුළේදී අර අපි දැන් සාහිත්‍යවල මුලින්ම මෙන්න මේක රීකරෙක්ට් කරන්න. ඒ මගේ සිංහලකම මේ අපි නිර්ණය අපි පෙන්නන්නේ දෙමළා මුසල්මානුව බහිෂ්කරණය කරලා ඒ සීම එහෙම නෙමෙයි. දැන් පෙන්නන්නේ එහෙමනේ. හරි. ඒතර ඒ හින්දා ඒක අර අපිට පොදු සතුරෙක් නෑ. මේ වෙලාවට අපිට පොදු සතුරෙක් නෑනේ. හරි. ඒ හිස්කම ඇතුලේ තමයි දැන් අපි ඉන්නේ. ඔව් හිස්කම ඇතුලේ ඉන්නේ. මේ එතකොට අර එතකොට ඒ හින්දා අර අපිට මේකට සාහිත්‍යවත් නිර්මාණය කරනවා කියලා කියන එක අපි අර මගේ ඒ ආකාරයෙන්ම සංසන්දනය කරන්න ඒක ටිකක් සංකීර්ණ මම හිතනවා. අර මගේ මේ තත්ත්වයන් ඇතුලේදී සමහරවල් මට ඒක තේරෙන්නේ නැහැ. එහෙම කොහොමද හරියට මේ මොන විදිහට වුණා නම් කියලා කියන කියන්න තේරෙන්නේ. අර ඒකින් ඉඳලා මම කියනවා දැන් මට අපිට අර දැන් පූර්ව යුද්ධය ගත්තට මේ මොහොතවල අපිට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අර යම් නිශ්චිත උත්තරයක් මට ඒකට මේ දැන් මොකද දැන් සංග්‍රහසිකේ කවිය කියපුවාම මම කියන්නේ ලොකුම ජාතිවාදියෙකුට වුණත් ඒක නොදැනෙනව නෙමෙයි. එයාට දැනෙනවා ඒක. හැබැයි එයා දැනෙන්න වෙන ඔව් ඒක දැනෙන්නේ නැහැ කියලා එයාට දැනෙන්නේ අර ඉරාන නම වගේ. ඉරාන දැනෙන්න අපිට. හැබැයි අර අතන විච දෙයක් දැනෙන්නේ නැහැ. ඒ සමීප අනික නෙවෙයි. අපි සමීප අනික නෙමෙයි මේ දැනෙන්නේ. අන්න ඒ වගේ අර දෘෂ්ටි ශාදිය මේ අර නෝ. ඉතින් අර අපි හිතුවට මේ මෙහෙම පොත්‍ර දුන්නත් ඒක දැනෙන්නේ නැහැ. ඒතර මේ ඒ හින්දා මේක අර වෙනම මේ භාගයකට අර මට කියන්නේ වෙනත් ව්‍යාපෘතියක් තියෙන සමහරවිට මේක අපව මේක කරලා ගන්න. සංග්‍රහසිකේ මම අහන්න කැමතියි දැන් ඔයා ගොඩක් වෙලාවට යාපනීත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. ඒකට ඔයාගේ නිර්මාණ ගොඩක් වෙලාවට අපිට කියවන්න ලැබිලා තියෙන්නේ මේ තමාගේ මේ අපිට සමීප අනිකාව ප්‍රස්තුත කරගෙනනේ. එතකොට මේ අපේ මේ යුද්ධකාලීන තත්ත්වය ඇතුලේ යුද්ධයේ ත්‍රිවිධ සමය ඇතුලේ මේ සහ ඒක ඇතුලේ ඒගොල්ලෝ විඳපු වේදනාව දැන් ඒකනේ අපි සාහිත්‍ය ඇතුලට ගේන්න try කරන්නේ සහ ඒකනේ වෙන්න ඕන දෙන්නේ. එතකොට ඒක ඇතුලේදී ඔයා කොහොමද මේක කියවගන්නේ? කියන්නේ කොහොමද ඒක දකින්නේ සහ අපි කොහොමද මේක දැන් උදාහරණයක් විදිහට අපි ඒක වෙන කරලා හඳුනාගන්නේ? කියන්නේ දකුණේ අය ගොඩක් වෙලාවට දකුණින්නේ උතුර ගැන කියන්නේ අපි. නමුත් උතුරේ අයට කියනවා වෙනම කතාවක්. මේකට මුණ දී උදාහරණයක් විදිහට දීපචරණ වගේ කෙනෙක් එහෙම එයාගේ කතා කරත් එහෙම අපිට අහන්න ලැබෙන්නේ මේ දකුණේ අය ගෙනාවු මේ ඩයලොග් එක නෙවෙයි. එයා බලන්නේ එයා ඒකට මුණ දීපු කෙනෙක් සහ ඒකේ ඇතුළේ හිටපු කෙනෙක් විදිහට. දැන් අපි කරේ අපි දැන් ඔයා ඒක ඇතුළේ පරිසරපු කෙනෙක් ඒක ඇතුළේ ජීවත් වෙච්ච කෙනෙක් ඒකවල සම්බන්ධතා ගොඩනගාගත්ත කෙනෙක් ඒකෙන් මේ යම් මේ චරිත. එතකොට මේක කොහොමද අපි දකින්නේ? බුද්ධ ඇතුලේ ඒගොල්ලෝ විදපු වේදනාව සහ අපි දකුණ ඉඳගෙන අපි ඒක කොහොමද ෆැන්ටසයිස් කරේ සහ අපි කියවගත්තේ කොහොමද මේ විච්ච විනාශය අපි කොහොමද පරිකල්පනය කරද්දී අපිට දැනෙච්ච කොහොමද දැනුනේ අපිට ඒක?
ඒක ගැන කතා කරනකොට ඒක බොහොම ගැඹුරින් කතා කරන්න ලොකු වෙලාවක් ඕන වෙන කතාවක් තමයි ඔය කියන්නේ. අපි දැන් කතා කරේ ප්‍රස්තුතය කොහොමද මේ කාලෙන් කාලට වෙනස් වුනේ කියලානේ. එතකොට අපි හිතාගෙන හිටියේ උතුරු කියන්නේ අර මල් ගහලා පොට්ටු තියාගෙන යන කෝවිල් වඳින සංස්කෘතිය, වේට්ටි අඳින සංස්කෘතිය විතරයි කියලා වුණාට ඊට වැඩි දෙයක් ඒගොල්ලෝගේ සංස්කෘතිය ඇතුලේ මේ මිනිස්සු ඇතුලේ තිබුණා. අපි මේ මිනිස්සුගේ මනුෂ්‍යත්වයේ කියන කොටස තමයි ස්පර්ශ නොකරේ. හැබැයි යුද්ධයත් එක්ක අපේ දකුණේ කොටස කොටස් දෙකකට බෙදෙනවා. එකක් යුද්ධ විරෝධී කොටස, අර මනුෂ්‍යත්වයට ආදරය කර කොටස. අනිත් කොටස යුද්ධ උත්කර්ෂණයක් කරන ජාතික සිංහල ජාතිය තමයි ඉහළම කියන එකේ හිටපු ඒ කොටස. ජාතිවාදී කොටස. ඉතින් ඒ කොටස කොයිම වෙලාවකවත් උත්සාහ කරේ නැහැ අර අපි දකින මේ කලා කෘති හරහා හරි සාහිත්‍ය හරහා හරි මේ මිනිස්සුන්ගේ ප්‍රස්තුතයන් තිබුණනේ. ඒගොල්ලෝ අවතැන්වීම, එහෙම නැත්නම් අහිමි වීම, ඒගොල්ලොන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම, එහෙම නැත්නම් මේ රටින් යන්න වෙලා අර විදේශීය ජීවිතය ඩයස්පොරා ලිටරචර් කියලා අපි හැමතිස්සෙම කියන්නේ. අන්න ඒ වගේ කොටස් ඒ මිනිස්සු අපේ අර යුද්ධ විරෝධී නොවන කොටසට කවදාවත් ස්පර්ශ කරන්න බැරි වුණා. ඒගොල්ලන්ට ඕනුනේ නැහැ ඒක කරන්න. අතට දුන්නත් ඒගොල්ලෝ කැමති නැහැ. අදටත් දැන් මේ යුද්ධය ඉවර වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ කොටසක් තාම මේ රටේ ඉන්නවා. ඒ වගේම අර දැන් මුළු ලෝකෙටම ආදරය කරන්න ඕනේ කියලා අපි සමාජ මාධ්‍ය හරහා කියන කොටසිනුත් මේ තරුණ සමාජයේ පවා එක් කොටසක් ඉන්නවා තාමත් අර පරණ අත්දැකීම් මෙහෙම අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ තාමත් ස්පර්ශ කරන්නේ අර හෙළබොදු හෙළ රාවණ ඔය කොටස. ඒගොල්ලෝ කොයි වෙලාවකත් තාමත් ස්පර්ශ කරන්නේ නැහැ ඔය ආගම් හරි ජාති හරි සාහිත්‍ය හරි කලාව හරි මේ ඔක්කොම ඕන වෙන මනුෂ්‍යත්වය රැක ගන්න කියන එක. ඉතින් ඒක අපි කොයි විදිහට මෙතෙන්දි ප්‍රශ්න කරත් ඇයි ඒගොල්ලෝ බැලුවේ කියලා අදටත් කොටසක් ඉන්නවා. එක කොටසක් අපිට පුළුවන් වෙලා තියෙනවා විස්තර කරලා බොහොම සංවේදීය මේ මතක සංචිත හරහා කතාන්දර හරහා කියලා ඒත් මිනිස්සු කියලා හරව ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක මෙතන ඉන්න ඔය චූලානන්ද සමරනායක වගේ මහතුරු ඒගොල්ලෝගේ සාහිත්‍ය හරහා යන තැන කරන කතා හරහා ඒගොල්ලෝ සංවේදී වෙනවා මේ මිනිස්සු එකතු වෙන්න කියලා. හැබැයි අර සාහිත්‍ය හරහා අපි හිතුවට එහෙම වළඳ ගන්නවා කියලා කොටසක් වෙන බොහොම හදිසියෙන් අපි උත්සාහ කරන්නේත් ඒක. බොහොම සරලව ලියලා හරි කතා විදියට හරි කවි විදියට හරි මේ මිනිස්සුගේ ජීවිතයේ තියෙන අර කම්පණයටපත් වෙච්ච දේවල් හරි කියලා අපි හදන්නේ අන්නේ සංවේදීකම හරහා මනුෂ්‍යත්වයට ළඟා වීම. ඒනට ඒක වෙන්නේ බොහොම හිමි. ඉතින් අපිට යුතුයකමක් තියෙනවා ඒක කරන්න. ඒ නිසා තමයි අපි නිතර මේ ලිවීම් කරන්නේ නැතුව අර අපිට මාතෘකා හැඟයක් හරි අපි මේකෙන් ප්‍රසිද්ධියක් ගන්න හරි නෙමෙයි අපිට හැඟෙන තැන තමයි කතා කරන්න ඕනි කියන තැන දැන් කතා කරන්නේ. ඕක දැන් එක්කෝ අපේ අය ලියන සීමාවේ ඉන්න එක කොටසක් විතරයි. ඒගොල්ලෝ හිතනවා අපි එක ගෲප් එකක් විතරයි ලියන්නේ මේ කියන. ඒක අයිති කරගෙන ඉන්නවා. ඒක අර සමස්තයක් විදිහට දුන්නත් අපි ලොකු බලපෑමක් අනිත් පැත්තට කරන්න පුළුවන්. ඔය ජාතිවාදී කොටස් වලට සංවිධාව ගැන කරන්න පුළුවන්, ලොකුම බලපෑම කරන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වුණොත් කියන එක. ඒක කවුරුත් හිතන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට බැරි වෙලා තියෙන්නේ අර මිනිස්සුන්ගේ අර ප්‍රස්තුතයන් අපිට ලං කරගෙන ඒ වගේ ඒගොල්ලන්ට ආපහු පාරක් අත දෙන්න පුළුවන් කියන එක. ඉතින් මම දන්නේ අයහන ප්‍රශ්නට උත්තරේ ඒක කොහොමද ඍජුව කියන්නේ කියලා. හැබැයි මම දන්න එකම දේ තමයි කොටසක් ඉන්නවා ඒ සාහිත්‍ය හරහා අපිට ඒගොල්ලොන්ගේ හැඟීම් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කොටසක් ඉන්නවා කොච්චර ඇඟිල්ලෙන් ඇල්ලපුවත් ඒක තේරුම් ගන්න නැහැ. ඒක ගැන කොච්චර අපේ රටේ තියෙන දේශපාලන බෙදීම් වගේම තමයි. අර කැපුවත් කොළ කැපුවත් නිල් කියන වගේම එක තැනකදී ඒගොල්ලෝ අපි කියන එක කනකට ගන්න උත්සාහ කරන්නේ නැහැ. රංගන දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දැක්ක 94 චන්ද්‍රිකා බලයට එනකොට මේ ඒ කියන්නේ විශාල කලාකාරයෝ සහ සාහිත්‍යෝ සියලුම දෙනා ඒකට පුරේ දාලා ඒක මේ කියන්නේ ඒගොල්ලෝ මේ පවතින චන්ද්‍රිකත් එක්ක එකතු වුණා. එකතු වෙලා ඊට පස්සේ මේ වාර්ෂික ප්‍රශ්නේ සම්බන්ධයෙන් සියල්ල එකතු වෙලා මේ කියන්නේ මර්ජ් එකේ ඊට අපි ගත්තොත් එහෙම ඒ සියලුම දෙනා එක වෙලාම මේ දෙමළ කියන්න එපා දමිළ කියන්න. දමිළ ඔව් එහෙමත් ප්‍රශ්න. ඒ කියන්නේ ඊට පස්සේ සින්දු මේවා කරා. ඒ කියන්නේ මේ සින්දු වලින් මේ ප්‍රශ්න විසඳුවා සමහර අය. කවි වලින් සමහර අය ප්‍රශ්න විසඳුවා. එතකොට මේ දැන් ඒ කියන්නේ ඒ පිරිසම ඊට පස්සේ ආපහු වතාවක් ඒ අයම ආයි දෙවෙනි වතාවක් සිරිසෙනත් එක්කත් එකතු වුණා. ඊට පස්සේ අමු වර්ගවාදීෝ වෙච්ච මිනිස්සු එකපාරටම ආයිසරයක් රාජපක්ෂත් එකතු වෙලා එක පාරක රාජපක්ෂට කවි ලියපු අය ඊළඟ පාර ආපහු මේ සිරිසෙන ලියපු අය ආයි රාජපක්ෂට ලියපු.
නේ මේ රාජපක්ෂලා සිරිසේනට ලියුවා sorry ඔව්. රාජපක්ෂලා සිරිසේනටත් ලියලා ඊට පස්සේ අනුර දිසානායකටත් ලියුවා සමහර. ඒ කියන්නේ සමහර හිටියා මේ ජනාධිපතිවරුන්ට සින්දු ලියන අය හිටියා. මොනවාත් හිටියා. එතකොට මේ දැන් මම රංගනයෙන් අහන්න කැමති දැන් අපිට මේ වගේ දැන් අපි මොනවා වුණත් අපිට මේ යන්නේ මේ පැත්තට. ඒ කියන්නේ අපේ ඉන්න සියලු සාහිත්‍යකරුවන් හැමදෙනාම මේ වෙනස් වීම. ඒ කියන්නේ දැන් සමහර අය වෙනස් වෙන්න අරන් තියෙනවා. ඒ කියන්නේ අන්ත ජාතියවාදී වෙච්ච අය එකපාරටම ආණ්ඩු මාරුවත් එක්කම අනිත් පැත්තට කැරකලා එනවා. ඒ සමහර අය තාමත් තමන්ගේ ස්ථාවරේ ඉන්නවා රැඳිලා. මේ මෙහෙම වෙන්නේ ඇයි? ඒ කියන්නේ දැන් මේ මෙහෙම ඉන්න පුළුවන්ද? සහ එතකොට අපිට තේරුම් ගන්න එකක් තමයි මේ ඉඳීම ඇතුලේ මේ දැන් මේ වෙනකොට අදහසක් ගෙනහිල්ලා තියෙනවා මේ උතුරේ ජනතාවගේ නැවතවතාවක් අර චන්ද්‍රිකා ගෙනියපු මොඩල් එකෙම මේ එකතු වීමකට අරන් ඉනවා. නමුත් මේක ඇත්තක්ද සහ මේක ව්‍යාජ ඉඳීමක්ද කියලා මම අහන්න කැමතියි. අපි මේ අර සාහිත්‍ය සහ ඒ කියන්නේ ඒ කලාකාරවරුන් ඒගොල්ලෝ මේ බේස් කරගෙන මේ කතාන්නේ. ඔතන අර එතකොට මේ අර මම පොඩි ඒ කියන්නේ ඒක ටිකක් සමහර ටිකක් උමනාට වඩා හරි අර බෝඩ් අර නිර්භීත ප්‍රකාශයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හින්දා මේක මොඩ කතාවක් වෙන්න පුළුවන්. නමුත් අර මට තියෙන එක තමයි මේ පළවෙනි එක තමයි සාහිත්‍ය විසින් කිව්වට එහෙම මේ මිනිස්සුන්ව මේ හොඳ කරනවා කියලා කියන එක සාහිත්‍යයේ බලපෑම කියලා කියන එක ඒක මට ඒ හැටි සාහිත්‍ය නිසා මිනිස්සුන්ව යහමකට ගෙනනවා වගේ කතා තියෙනවානේ. ඒවා මේ ටිකක් උනාට වැඩිය මේ මම කියන්නේ එහෙම වෙනවා. නමුත් අර ඊටදී ගොඩක් අදිනිශ්චය වෙලා ඒක අර සුපර්ෆිෂල් කතා ටිකක්. එතකොට අපි ඒ අර්ථයෙන් බලන සාහිත්‍යවේදීන් ගැන හරිද? එතකොට සාහිත්‍යවේදීන් කියන්නේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ වෙලේ තියෙන එක ඒගොල්ලෝ එක වෙලාවකට ඒ කියන්නේ අපි අර ඒ අර්ථයෙන් බලපුවාම යම් පූජනීය හරි මං කියන්නේ මේ සුවිශේෂී පිරිසක් කියලා බලපුවාම අපිට ගැටලු වෙන්නේ මේ එක පාරක් මෙතන ඉන්න අනිත් පාරක් මෙතන ඉන්න. ඇත්තටම ගත්තාම මේ ඔතනදී දැන් ලංකාවේ මිනිස්සු එක වෙලාවෙ චන්දිකත් එක්ක ඉන්නවා. ඊට පස්සේ මහින්දත් එක්ක ඉන්නවා. හරි ඊට පස්සේ කොහොමද වෙන්නේ? ඉතින් ඔන්න ඔය ඕකම අරගොල්ලෝ අතර ඒගොල්ලෝනේ තියෙනවා. එතකොට මේ ඒගොල්ලෝ මේක වෙලාවක මේ චන්දිකා කියනවානේ සාමය සඳහා යුද්ධ කියලා එකස කියනවා. අර මුලින්ම දැන් අර රන්මලක් ලෙස දෙව් බම්බුන් කියලා ගීතේ මම හිතන්නේ චන්දිකා එන්න පොඩ්ඩක් පෙර මොහොතේ තමයි එන්නේ. ඒක ඊටාම ලොකු මේ වෙලාව යුද උණුසුමත් එක්ක තිබ්බේ. සෑහෙන ලොකු මේ ලංකාව පුරා ජනප්‍රිය වෙනවා. හරි ඊට පස්සේ ඊළඟ මොහොතේදී මේ අර සාමවැයමත් එක්ක ඒ සියල්ලම ඊට පස්සේ මම හිතා සුනිල් සිං කියනවා මම ඒ සිංදුවයි කියන්නේ නැහැ කියලා. ඒ තරමට ඊට පස්සේ ආපහු මේ දැන් කපුගේ දැන් උතුරු කොනේ වගේ සින්දු ඒ වගේ ඒවා එනවා. ඊට පස්සේ ඇවිල්ලා ඒ කියන්නේ සමහර වෙලාවට අර මේ මහින්ද රාජපක්ෂගේ දැක් ශක්තිමත් කරන්න ජනතා විමුක්තිය උණුසා පෙරටුගාමීන් දෙකම එකතු වෙලා එකම වෙලාවකදී මේ තීරණය කරන අවස්ථා තිබ්බා. ඊට පස්සේ ආපහු මේ රාජපක්ෂ පරාජය කරාට පස්සේ සමහර සංස්කෘතික කුලලාන වලට උතුරු කොනේ කියලා සිල්වත් මේ කරපු වෙලාවදී වුණා. ඒක කියන්නේ මතයක් නැති කමනේ. ඔව් ඒ කියන්නේ මේ ඔව් ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ උතන අර මේ ඒ කියන්නේ මේක හරිම හැම වෙලාවෙම මේක මේ වෙනස් වෙ යනවානේ. ඒකට මේ සමහර වෙලාවට ඒ කියන්නේ ඇත්තටම ඉතිහාසය විසින් තමයි ගොඩක් වෙලාවට ආපහු නිශ්චය වෙන්නේ මේ ඒක මේ ඒ මතේ නිසා වෙච්ච දේ මොකක්ද කියලා කියන එක. මම කියන්නේ මම ගොඩක් වෙලාවට මට හිතෙන දැන් මට හිතෙන දේ තමයි කියන්නේ අපි කාත් එක තනි පුද්ගලයෙකුට හෝ මේකට බැර කළ යුතු නෑ. මොකද මේ ඇවිල්ලා මේ ඔක්කොම ටික මම මේක කිව්වා අර මම අර ටෝටල් ඔය ගැන කතා කරන්නේ මේ ඔක්කොම ඇවිල්ලා මේවා පිටිපස්සේ තියෙනවා මාර ලොකු මේ කියන්නේ සරල නෑ මේ හුදකලා මිනිහෙකුගේ වෙනස් වීමක් ඒ වගේ නෙමෙයි මේ හැම එකම හේතු තියෙනවා. මේගොල්ලෝ එක වෙලාවක යුද්ධේ පයි කියන්න අයිත් යුද්ධේ ඕනේ කියලා කියන්නේ. ඉතින් මේ ඒ එළිය විසින් මෙහෙ වෙනවා. එතකොට මේ ඒ ඇතුළ තමයි ඔක වෙන්නේ. ඉතින් එතකොට ඒක ඇතුළේ තමයි වෙන්නේ ඔය මේ අර චන්ද්‍රිකාගේ හිටපුවයි ඊළඟට මේ හැබැයි අපිට මෙහෙම බලන්න පුළුවන් දැන් චන්ද්‍රිකාගේ සාමවැයම කියලා කියන එක තියෙනවා. දැන් ඒ සාමවැයම ඇතුළේදී මේ දෙමළා කියලා කියන්නේ නිකන් අර ඒලියන් කෙනෙක් වගේ දෙමළ කියන්න එපා දමිළ කියන්න. හරි. එතකොට මොනවද ඒ වගේ හරිම වාට හදිසිය දක්වපු ඒලියන් කෙනෙක් වගේ මේගොල්ලෝ මේගොල්ලන්ට ඒක දැනෙන්නේ ගනුදෙනු කරන්නේ. එහෙම නෙමෙයිනේ.
ඒ කෘතිම භාවිතල කිසිම විදිහක වෙලාවක සාහිත්‍ය දන්නේ නැහැ. ඒක ඒ විදිහට යුද්ධයට පරිවර්තනය වෙනවා ඊට පස්සේ. දැන් මම අහන්නේ දැන් මෙහෙමයි. ඒ කියන්නේ මගේ ප්‍රශ්නේ මේ මම මෙහෙම හෙව්වොත් එහෙම දැන් නයිජීරියාවේ සිවිල් යුද්ධය ගැන චිමවන්දා ලියපු පොතක්. කියන්නේ අපොමෙලෝසන්. ඒකේ ලියවිච්ච ඒ බරපතල කාරණා. එතකොට යුද්ධය ඇතුලේ එකක් එහෙම ඇතකදී ෂොන්පෝල් කරපු මේ යලිත් යාපනයට කියලා මේ මුහාන් කර පරිවර්තනය කරපු. එතකොට අසිත අබේවර්ධන කරපු මේ පරිවර්තන මේ ප්‍රතිරචනනේ ප්‍රතිරචන. එතකොට මේ මේවල එතකොට සඳරසීල කරපු දේවල් නිර්මාණ. දැන් මේ දැන් සඳරසී කොට පැතිරිච්ච අපි අර නිර්මාණත් එක්ක සැසඳුවොත් මේ වගේ බරපතල කාරණා මේ කියන්නේ දැන් ඔයා ගෙනාපු ඉරිට පැත්ත අපිට ස්පර්ශ වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් අපේ නිර්මාණ ඇතුලේ අර මම නැවතවතාවක් මම කියන එක තමයි. දැන් ෆෙඩරික් ජොන්සන් වගේ චිත්තකයක් ගත්තොත් එහෙම එයා කියපු දේ තමයි මේ කේන්ද්‍රයේ තියෙන රටවල් වලට මේ කේන්ද්‍රයේ තියෙන සාහිත්‍ය කියන්නේ කේන්ද්‍රයේ තියෙන දේවල් පරිවාරයට එනකොට සමහර දේවල් ලංකාවේ සාහිත්‍ය ගත්තොත් එහෙම ලංකාවේ ආසියාතික රටවල් වල මේකේ අර කොහොම හතර කියන්නේ අලිගරිවල ඒ වල තියෙන්නේ ඔක්කොම අපිට අර කියන්නේ දෙයක් කියන්න යනකොට අර දැන් මම ඒක අර කලින් කිව්වා අපි කියන්න යනකොට අපිට එකපාරට මේ අපි ගිහිල්ලා එල්ලෙන්නේ අර කො 83 යුනිකෝල නැත්තම් මොකක් හරි එහෙම එක දැන් මේ අපි දැන් මේ කතා කරන මාතෘකාවට આવුත් දැන් අපිට මේකේ මේ යුද්ධමය සාහිත්‍ය ගැන කතා කරද්දී අපි වැඩිපුර යන්නේ අරකේ තියෙන යුද්ධයේ තියෙන පිළිසුරුකම සහ ඒකට මේ මූලික වෙච්ච දේවල් මිසක් මිනිස්සුන්ගේ ආත්ම මූලිකත්වය නෙවෙයි අපි ගන්න. මම අහන්නේ දැන් ඒක සංකීර්ණයිනේ. ඔක්කොම ගත්තොත් ඔයා තෘප්තිමත්ද මේ අපි ගෙනියපු මේ අපිට අත්දකින්න ලැබුණු මේ මිනිසුන් යුද්ධය තුලදී ලංකාවේ සාහිත්‍යකරුවෝ කොතරක් දුරට මේක ස්පර්ශ කරාද සහ මේක ඇතුලේ මේ අපි පොරබැදුවද කොතරක් දුරට පොරබැදුවද සහ ඒකෙන් අපිට වේදනාවක් දැනුණාද? ඒ කියන්නේ මේකේ සුළුතරයේ වේදනාව අපි ඇත්තටම ගත්තා කියන එක සහ මේ දැන් රුසියන් සාහිත්‍යය තුළ උනත් ඔය ඉවාන් චයිල්ඩ්හුඩ් කියලා පොතක් තියෙනවා නේද? ඒක ඇතුලේ එයා කොහොමද මේ එයාගේ ළමා කාලය ඇතුලේ කොහොමද ඉන්නේ දැක්කේ? දැන් ඒවා අපි උන්තරම් ඇතිපදම් උදාහරණ තියෙනවා. දැන් මගේ අදත් මේක තමයි පොයින්ට් එක තමයි. අපිට බැරි වෙලා තියෙනවා නේද? ඒකේ තියෙන ඒ බරපතලත්වය සහ මිනිස්සුන්ගේ තියෙන ඒ වේදනාව මේ කියව ගන්න. ඒ මේ භූෂන් දැන් අපි මෙහෙම තුමු. අපි හිතනවා අපි සඳරසී කිව්වා වගේ එක කණ්ඩායම් හැදිලා දැන් මේ වර්ගවාදයේ මේ යුද්ධය සම්බන්ධයෙන් නිර්මාණය කරගෙන ඉන්නවා වෙනම ටීම් එකක්. එතකොට ඒ වගේ ඒක හරි. නම් මම කියන්නේ දැන් අපි හිතමු දැන් ඔතන ඔයා කියන මූලික ගැටලුව තමයි දැන් මෙවැනි සාහිත්‍ය කෘති බිහි වෙන්නේ නැද්ද කියලා කියන එක තියෙනවානේ. දැන් අපිට මම කියන්නේ එහෙම එකක් ඇවිල්ලා නැහැ. ඔව් මම අහන්නේ එහෙම එකක් ආවනම් හරිද අපි හිතමු එහෙම එකක් ආවා කියලා. අගෙන මේක මෙන්න ඒ කෘතිය කියලා. හරිද? එහෙම එකක් ආවනම් ඒක මම දන්නවා. ඔව් ඒක. දැන් එහෙම එකක් ආවනම් දැන් එහෙම එකක් එනවා මම කියන්නේ මෙන්න දැන් සාහිත්‍ය කෘති නිෂ්පාදනය වෙනවා. හරිද? දැන් නයිජීරියාව ගත්තට ඒතර සාහිත්‍ය කෘති තියෙනවා. වෙන්නේ ඇත්තටම අර ජන අපි ඒ වෙලාවේ සයිකික අපි ජන පොදු ජන විඥානය ඇතුළේදී වඩාත්මකට අපීල්. හරිද? ඒකේ විසින් තමයි මේ මොන පොත්ද කියවෙන්නේ. දැන් කොච්චර හොඳ පොතක් ලිව්වත් ඒක මිනිස්සු කියවන්නේ නැත්නම් ඒක උඩට එන්නේ නැහැනේ. එතකොට අපි දන්නේ නැහැ සමහර ලංකාවේ එහෙම පොත් ලියලා තියෙනවා වෙන්න පුළුවන් නේ. හරිද? අපි හැම පොතම කියවලා නැහැ. අත්‍තරම විශිෂ්ට පොත් ලියලා දෙන්න පුළුවන්. අපි අහන ප්‍රශ්නේ තමයි ඒ පොත් ලියවෙන්නේ නැතිද කියන එක නෙමෙයි දැන් එහෙම පොත් ලියවුණත් හරිද? ඒක කොහොම උඩට එයිද කියන්නේ. මම කියන්නේ එහෙම එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ පොත්සක අවුලක් නෙමෙයි. ඒ කියන්නේ ලංකාව ඇතුලේ ඒවට පිළිගැනීම ලැබෙන්නේ. ඒක ජනතාව අතරින් වෙන්න ඕනේ. මම කියන්නේ අපි
හොඳ පොතක් කියුවොත් අනිවාර්යයෙන්ම ජනතාව කියවයි කියලා කියන එක තියෙනවා. මොකද්ද හොඳ පොත කියලා කියන්නේ? මම කියන්නේ කොමර්ස්ලා ගැන නෙමෙයි මම. හ්ම්. මම අහන්නේ දැන් සාහිත්‍ය කියන්නේ මේ විලුස් කියලා කියනවා මෙහෙම. ඒ කියන්නේ සුළුතරේ වේදනාව නියෝජනය කරනවා මිසක් බහුතරේ නියෝජනය කරන එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ සාහිත්‍යයක් වෙන්න ඕන. සහ මේ සුළුතරේ වේදනාව දැනෙන්න ගන්න එක. ඒ කියන්නේ සාහිත්‍ය කටුවාගේ මූලික අභිප්‍රාය දෙන්නේ විශාල පිරිසක් එක්ක ඒ කියන්නේ විශාල පිරිසක් දක්වා දැන් ගමන් කරන්නේ ඇවිල්ලා මේ විනෝද කර්මාන්තයේ මේ ගොදුරක් විදියට සාහිත්‍ය ලක් වෙච්ච නිසා. මේක කොමර්ෂලයිස් වෙච්ච නිසා තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි අර සම්භාව්‍යාර්ථයෙන් ඒක දැන් මේක කරන්න බැහැනේ දැන් තියෙන සත්‍යෙත් එක්ක. එතකොට දැන් මේ සුළුතරේ වේදනාවේ නියෝජනයක් ඇත්තෙන්ම වෙනවා. සහ මේක ඇතුලේ කොහොමද මේ අපි නැවතවතාවක් ගත්තොත් එහෙම අපි මේ දැන් උදාහරණයක් විදිහට දැන් උලයියව රචනා කරපු මන්තෝගේ අපි කවුරුත් ඒක අරගන්නේ ඒකේ දීලා ගනිච්ච මිනිස්සෙක් විදියට. නමුත් අන්තෝ අරන් ගියපු අරගලේ සහ අන්තෝ ඉන්දියාවේ නිදහස් නිදහස් ඉන්දියාවේ පෙනී හිටපු චරිතය. එතකොට දැන් අපේ ලංකාවේ තුලත් අපිට ඕන තරම් අය ඒ වගේ සමහර චරිත ඉඳලා තියෙනවා. නමුත් එළියට ඇවිල්ලා දැන් මේකට දැන් ජුලයි පරිවර්තනය කරන ඒවා තියෙනවානේ. චීන යුද්ධය ගැන එහෙමත් විශේෂයෙන්ම තියෙනවා මගේ ලයිව් එකේ තව ගොඩක් කට්ටිය පද්දල කරපු එහෙම කෘති ඒ ඇතිපතන් වෙන සාහිත්‍ය කෘති තියෙනවා ලංකාවේ. ඒ වෙනි සාහිත්‍ය කෘති මගේ ලංකාව ඇතුළෙන්ම උපදිනුනේ නැතුණාට දැන් මගේ ලංකාවේ වෙන්නේ නැත්තේ. ලංකාවේ දැන් මගේ දැන් අර සාහිත්‍ය කෘති කියවයි කියලා මිනිස්සු කවද දැන් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් ලංකාවේ ඇතුළේ මම කියන්නේ මම දන්නේ නැහැ උපදින්නේ නැද්ද කියලා කියන්නේ. මම ඒක කියන්නේ මම හැම පොතම කියවලා නැහැනේ. සමහරලාට මම ඒක කිව්වා මම අර අපිට සමහර වෙලාවට මම කියන්නේ ලංකාවේ ඇතුළේ එහෙම ඉපදුනත් හරිද? ඉපදුනත් ඒක ඒ අපි ඒතර උපකල්පනය කරනවානේ එවැනි පොතක් ඉපදුනා නම් අපි ඒක හැමෝම දන්නවා හැමෝම අතර පත් වෙලා තියෙයි හැමෝම ගණී මිලදී ගණී උඩට එනවා කියලා. මම කියන්නේ අපි ප්‍රශ්න කරනවා මේ පැත්තේ. එහෙම කෘතියක් රචනා වුණොත් හරිද? ඒක එවැනි තැනකට ගිහලා අපි හැමෝම දැනගනීද? අපි කතා විදිය කියන මෙන්න විශේෂ කෘතියක් ඇවිල්ලා තියෙනවා යුද්ධ ගැන කියලා. එහෙම කතාව වුණ නැත්නම් ඒක කොච්චර එකක් වුණත් ඒක එතනම නේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ උතන තියෙන එක තමයි ගොඩක් වෙලාවට මේ ලංකාව ඇතුලේ එකක් තමයි ඇත්ත. ඒ කියන්නේ ඒ අර්ථයෙන් මම කියන්නේ ඒකට කිට් වෙන්න හරි තම හොඳ කෘති කියලා කියනවා. ඉතින් මේවා රචනාවේ ඒ කියන්නේ හරි මඩුවේ රචනාවේ වෙලා නැහැ නෙමෙයිනේ. නමුත් ඒ රචනා වෙච්චේවට පවා ඒවට හිමි තැන ලැබිලා නැහැ නෑ. ඒ කියන්නේ ඒ රචනා වෙලා තියෙනවා කියලා මම නැවතත් කියන්නේ එහෙම ඒ රචනා ඇතුලේ තියෙන අර සබ්ජෙක්ටිවිටි නේ. සබ්ජෙක්ටිවිටි. එවැනි කාරණා කියන්න පුළුවන් වාක්‍යයක් පිළිගන්න. දැන් මම කියපු එකත් එක්ක ආස්පෙකට ගත්තොත් එහෙම ඔයා කොහොමද දැනගන්නේ? දැන් ඔයා තිරමානයේ ඉඳලා ඉන්න කෙනෙක් විදිහට ගත්තොත් එහෙම මේක කොහොමද ඔයා දකින්නේ කියන්නේ? ඔයාගේ නිර්මාණය තුලේ අපි දැකපු දෙයක් තමයි ඔයා ඒක ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ කියන වෙන්න එක කියන එක ගෙනල්ලා තියෙනවා. එතකොට මේකේ අපි කොහොමද මේ කියන ගැටලුව ඒ කියන්නේ අපි කොහොමද ඒක අලුතෙන් දකින්නේ මේ කියන්නේ මේ ප්‍රශ්නේ ගැන නිර්මාණකාරයෙක් විදියට කොහොමද ඔයා ඒක දකින්නේ? මම හිතන්නේ අය අහන්නේ මේ අපි හිතන තරම් නෙවෙයි මතකයේ වේදනාවන් සම්බන්ධයෙන් ලියුණාද නැද්ද කියන ප්‍රශ්නේ. ඒක ඇත්තටම ලියවිලා තියෙනවා. සමහර වෙලාවට පහුගිය කාලේ සමහර ලිවීම නිසාම සමහර මිනිස්සු අවුරුදු ගණන් හිරේට යන සිද්ධ වෙච්ච දේවල් තිබුණේ. ඒවත් එක්ක මිනිස්සු ලියන එකට පසුගාමී වුණා. සමහර ඒවා ලියලා Taman ළඟ තියෙනවා. ඒක මිනිස්සු එක්ක රටින් ගිහිල්ලා එක්ක මැරිලා හරි මොනවා හරි වෙලා ඒ මිනිස්සුන්ට ඒවා එළියට ආපු නැතිව තියෙනවා. හැබැයි අපි දන්න බොහෝ සාහිත්‍ය තියෙන එක දෙමළ භාෂාවෙන් නැතු ඉංග්‍රීසියෙන් හරි රචනා වෙද්ද දැන් ඔය අපි කියන බ්‍රදර්ලස් නයිට් වගේ පොත් ඒ වගේ දැන් තමයි පරිවර්තනය වෙන්නේ. වගේ පොත් වර ගණනක් තියෙනවා. දැන් ඒ වගේ එක පොතක් මම හිතන්නේ මේ වෙදි චූරානන්ද මේ ට්‍රාන්ස්ලේට් කරමින් අවුරුදු ගාණක් තිස්සේ ඒ වෙලෙම එළියට එනකොට තමයි තේරෙන්නේ මේ වගේ කෘති තියෙනවා කියලා. මම කෘති නෑ කියන එක අපිට කියන්න බෑ. ඔය දීපචෙල්ලමුලා සෝලික් කියලා ඒගොල්ලෝ කාලයක් තිස්සේ ඉස්සර ලියපු මිනිස්සුනේ. හැබැයි දැන් මේ කාලෙ වෙද්දිත් ඒ මිනිස්සු මේ අපි කියන ඔය වෙට්ටි චෙල්විලා ඒගොල්ලෝ තාමත් ලියනවා. සෝභා ශක්තිල ඒගොල්ලෝ ලියනවා. ඒගොල්ලෝගේ දේවල් අපි කීප දෙනෙක් විතර අපි තාම හයිලයිට් කරගෙන ඉන්නේ. හැබැයි තව ගොඩාක් කට්ටිය ලියනවා. අපි ඒව අපේ අතට එන්නේ නැති මේ පාරක් තියෙන එක විතරයි ප්‍රශ්නේ. ඒව නොලියවෙනව නෙවෙයි. ඒගොල්ලෝ අපිට වඩා ඉහළ මට්ටමින් ඒ සාහිත්‍යයට අවතීර්ණ වෙලා ඉන්නවා. දැන් මම නැවතත් කියන්නේ මම ඔයාලට වගේ උත්සාහන්න කැමතියි. කියන්නේ දැන් සෝභා ශක්තිල එතකොට
රයිට් ඩයස්පෝරාවේ ඇතුලේ උනත් සාහිත්‍යයේ ඇතුලේ ගොඩක් වැඩ කරපුවත් ඉන්නවනේ. එතකොට දැන් මේගොල්ලෝගේ යම් කිසි ප්‍රමාණයක රංගන දැන් මේ කියන්නේ යුද්ධයේ තියෙන ඒ කටුකත්වය සහ ඒක විඳපු අය නෙමෙයි. ඒ කියන්නේ මේක ඇතුලේ මේ යුද්ධෙන් සෑහෙන පීඩාවෙන් සහ ජීවිත හානි වුණේ සියලුම දේවල් වුණේ පීඩිතයන්. ඒ කියන්නේ මේ ජීවත් වෙච්ච. නමුත් ඒ යමක් කමක් තියලා යම් කිසි තැනකට ය아가න්න පුළුවන් අය ඔක්කොම රටවල් හැට දාලා දීලා පහ ගියා. අන්තිමට කිසිම කර කියා ගන්න දෙයක් නැති අන්ත පීඩිතයෝ තමයි යුද්ධෙන් විනාශ වෙන්නේ. එතකොට දැන් අපි නවතාවක් මේක මාතෘකාවට આવොත් එහෙම අපිට කියවන්න ලැබෙන්නේ ඔක්කොම මේ ඩයස්පෝරා සාහිත්‍යය තුළ තියෙන යම් කිසි ඒගොල්ලොන්ටම ගෙනාපු අදහසක් තියෙනවා. ඒකට දැන් මේක ඒගොල්ලෝ මේක හිතියෙන්නේ නෑ. නමුත් ඒගොල්ලෝ පරිකල්පනය කරනවානේ මේක මේ විදිහට වුණා කියලා සහ දැන් සඳරාසි කියපු වගේ දැන් ඒ වල උනත් සමහර දේවල් තියෙනවා අපිට. ඒ කියන්නේ කොතරම් දුරට මේක ග්‍රහණය කරගෙනද සහ මේක නවතාවක් ෆැන්ටසයිස් කරපු එකක්ද කියලා. අපි මේ යුද්ධ පස්සේ සහ පස්චාත් යුද්ධ සමයෙන් ඇතුලේ වුණා. මේ සමහර දේවල් දැන් මෙහා කිව්ව මේ සඳරාසි කියපු නිර්මාණ ඕන තරම් තියෙනවා තාම එළියට ආපු නැති ඒවා. සහ එළියට ආපු ඒවා තියෙනවා. ඒක ඇතුලේ අර අපි යෝජනා කරලා ඔයා මුලින් කතා කරපු වගේ එහෙම තත්ත්වයක් ආවේ අපිට තාම හරියට දැනලා නැහැ. දැන් දර්ශනයි තුනත් සාම ඒකත් මේක ඇතුලේ දෙයක් විදියට තාම අපි සිංහල සමාජය ඇතුලේ තාම කතා කරලා නැහැ. සීමිත පිරිසක් නේ කතා කරලා තියෙන්නේ. ඔව්. එතකොට මේක මේ යුද්ධමය තත්ත්වය ඇතුලේ සම්පූර්ණයෙන්ම බැටකාවේ කිසිම කර කියා ගන්න දෙයක් නැති පීඩිතයෝ. එතකොට අපි ඒගොල්ලෝගේ ජීවිත සහ ඒගොල්ලෝගේ වේදනාව අපි එක පිරිසක් දකුණේ ඉඳගෙන ෆැන්ටසයිස් කරනවා, අනිත් පිරිස ඩෑෂ්බෝඩ් ඇතුලේ ඉඳගෙන ඒක ෆැන්ටසයිස් කරනවා. එතකොට දැන් මේකේ අපිට මේ රියැලිටි එක හම් වෙන්නේ නැහැ. ඒකට මේක ප්‍රබන්ධය. එතකොට අපිම හදාලා අපිම තමයි මේ ප්‍රබන්ධය හදන්නේ. මේක මේ වෙන්න මේ විදිහට තිබුණා ඇති කියලා. මේක කොහොමද කියන්නේ දැන් මේක ඇතුළේදී අපිට කොහොමද දැන් මම කියන්නේ මේක මේ අපි අව්‍යාජ ඉදීමක් කියන එක අදහස නෙවෙයි මම කියන්නේ. අපිට මගේ යෝජන මගේ අදහස තමයි මේක අපිට අර දැඩි වෙලා තියෙනවා ඒක අතික්‍රමණය කරන්න කියලා. ඒ කියන්නේ පටිඝ වල සාහිත්‍ය ඇතුලේ සහ ඒක තමයි මේ මුජාව ඇතුලේ වුණා. ඔව් මම පොඩ්ඩක් අර අපි අතරම මුලට ඇවිල්ලා මම දැන් අර මම අර කිව්වේ මේ මම අර පැහැදිලි කරන්න ගියානේ මේ යුද්ධය ලෝක යුද්ධයට පෙර කියලා කියන එක. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට අර මේ දැන් ඔය සමහර කොටස් වලට මේ මට හිතෙනවා ඒක ඊට මේ ප්ලේසිං කියලා. ඒ කියන්නේ මොකද මේ දැන් අර දැන් ඔය ලෝක යුද්ධයේ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධයට පූර්ව තියෙන්නේ ඇත්තරම මේ ඒ කියන්නේ ඒ වෙලාවේ මේ ලෝකයේ දෘෂ්ටිවාදී ඒ කියන්නේ මොඩර්නිසම් ඇත්තරම මේ තමයි මොඩර්නිසම් තමයි මේ මොඩර්නිසම් වලට පැරණි ලෝකේ අහෝසි වෙනවා. හරිද? ඒතර පැරණි ලෝකේ අහෝසි වෙලා මේ නූතනවාදයේ ස්ථාපිත වීම අපිට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් මම ඒක මම අර සරතුස්වා ගැන කියන්න ගිය එකයි. ඒ කියන්නේ දැන් මේ අයිඩියොලොජි එක දැන් සරතුස්වා ගැන කියන්නේ දැන් අර දැන් ඒ දස්පොක් සරතුස්වාගේ මේ මම කියන ආරම්භක පරිදි හරිම ලස්සනයි ඒ මොහොත විස්තර කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අර දැන් ඒකේ තියෙනවා මේ සරතුස්වා කඳු මුදුනක භාවනා කරනවා. භාවනා යෝගී කියලා කියන්නේ කවුරුදු 10ක් ඉඳලා එයා දැන් හොයා ගන්නවා මේ එයා නව දැනුමක්. ඒ දැනුමත් එක්ක එයා කන්දෙන් පල්ලෙහාට බහගෙන එනවා. මේක හරිද? ඒ බහගෙන එනකොට මේ එයා මොනවද එයාගේ තියෙන එතනට එයා ගේන්නේ ගෝඩිස් දෙවියන් මිය ගිහින් දැන් දෙවියන් මිය ගිය ලෝකේ. හරිද? දැන් ඒක හරිම මේ මේක මේ ආගමික අර්ථයෙන් දෙවියන් නෙමෙයි. මේක දෙවියන් මිය ගිය ලෝකේ ඒක තාම එවැනි ලෝකයක් පැවැත්ම හරිම තේරුමක් නැති එකක් නේ. දෙවියන් යුදය කියන අර්ථයක් නැහැ. හරි? එතකොට එයා දැන් සරතුස්වාගේ ගේන එක තමයි God is dead. උපමේෂ කියලා කියන එක. ඒ කියන්නේ උපරිමිනියම් එක සුපර්මෑන් වගේ. දැන් දෙවියන් නැති නිසා දැන් මිනිස්යාගේ කාර්යභාරය තමයි සුපර්මෑන් සුපරිමි මිනිසෙක් ඉන්නේ. හරිද? ඔය කතා will to power කියලා ඔන්න ඔබ. ඒතර මේ සරදුස මේක උගන්වන්න පල්ලෙහාට යනකොට මෙයාට හම් වෙන හර්මිට් කෙනෙක්. ඒ කියන්නේ එයා හැමදාම මෙතන ඒ කලාවේ මුළු ජීවිත කාලයම භාවනා කරගෙන ඉන්න කෙනෙක්. ඒතර මේ හර්මිට්ගේ අපිට මේ මට කියන්න
නෑ. එතර මෙන්න මේ හම්බෙන හර්මිට් එක. එතර මේ හර්මිට්ගේ දැන් මේ හර්මිට්ගේ ලෝකය මේ තමයි පැරණි ලෝකය. හර්මිට්ට දෙවියන් ඉන්නවා. හරිද? හර්මිට් කැලේ ඉන්නේ. එතර මේ සාරතුස්සා බහැලා හර්මිට්ගෙන් අහනවා මං ඔයාලට මගේ මේ අලුත් මේක දෙන්නද කියලා. එතකොට හර්මිට් කැමති නැහැ. හර්මිට් කියනවා මට දෙන්න පුළුවන් එකම ටාගට් එක ඔයා මට මේක නොදී ඉන්න එක. මොකද එයාගේ ෆ්‍රැග්මන්ටඩ් නෙමෙයි යාගේ ලෝකය. සමස්ත ලෝකයක් ඉන්නේ. දැන් අරයක් දෙන්නේ දැන් නැහැ. දැන් දෙවියන් මේකේ ලෝකේ. ඒතර දැන් මේ තමයි පැරණි ලෝකයේ ඉවර වෙලා අලුත් මේ නූතන ලෝකයේ මේ එලි බහින එක. ඒතර මෙතන තියෙන මෙන්න මේ මොහොත. ඒතර මේක තමයි මෙන්න මේ රික්තකය. මේ පැරණි ලෝකයේ ඉවර වෙලා අලුත් ලෝකයේ රික්තකය. ඒතර මේ මොහොත දැන් සාතුසා බහලා ඇවිල්ලා කඩපොලට යනවා. කඩපොලේ දිහා කියන්න ළමයි කියන. ඒතර තියෙනවා අර මේ ලොකු වයර් එකක තියෙනවා මේ අර බැලන්ස් එකේ ඇවිදින මිනිස්සෙක් ඇවිදින්න හදනවා. ඒ මිනිස්සයා ඇවිදින්න හදනකොට තව මිනිස්සෙක් මේ ඇවිල්ලා අර මිනිස්සයා වැටලා මැරෙනවා. ඒ කියන්නේ එතන තියෙන සංකේතය. ඒ කියන්නේ මෙන්න මේ අර ඒ වයර් එක තමයි මේ ඒ කියන්නේ දැන් ඒ පැරණි ලෝකේ වැටලා මිය යනවා. දැන් ඒ කියන්නේ පැරණි ලෝකේ මිය ගිහින් දැන් අලුත් ලෝකේ නිර්මාණය වෙන්න ඕනේ. අලුත් ලෝකේ නිර්මාණය වෙන්නේ නැතුව එන රික්තකයේ තියෙනවා. ওই රික්තකය තමයි යුද්ධයක් විදිහට එන්නේ. එතකොට දැන් ලංකාව දැන් මෙන්න මේ නූතනවාදයේ තියෙනවා. නූතනවාදයේ පදනම ඒ දෘෂ්ටිවාදීම කියන්නේ ඒක හරිය ඒ කියන්නේ ඒක පරිපූර්ණ ලෙස කාන්දු නොවි. හරිද? දැන් මම දන්නේ ඒ වෙනසට අපි කොච්චර අපි වෙනස් වෙලාද කියලා කියන එක. හරිද? එතකොට මේ අර වෙලත් ලෝක යුද්ධයක් කියන්නේ වෙනසට. හරිද? එතකොට අපි සමත් වුණාද මේ වෙනස මේ කරගන්න. හරිද? හියුමනිසම් කියලා කියන එක. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් දර මේ අතර හියුමනිසම් තමයි දැන් අපි දැක්ක දැන් ඔන්න ඉරාන් වලට අපි හියුමනිසම් පෙවුන හින්දා අපි කම්පා වෙන්නේ. නමුත් අපිට ආවට පස්සේ අපිට ඒක ඊට දිනුනත් ඒක බලා ගන්නද? ඒක අපි ඇතුලේ වෙනස් මේ ලංකාවේ ඒ වෙනස වෙලා තියෙනවා කියලා. මම කියන්නේ ඒ වෙනසක් නොවි අපිට බැරි වෙනවා මේ මම කියන්නේ අර ඔයා කියන සාහිත්‍ය එන්න මොකද ඒවා කියන දියුණු සමාජයක් එන්නේ දෘෂ්ටිවාදීව හරිම තාම ළඟ ඉන්නේ. හරිද? ඒ කියන්නේ යුද්ධ විරෙච්ච ගමන් දැන් දෙවන ලෝක යුද්ධේ විරෙච්ච ගමන් ඔය යුරෝපේ පුරා එලි පේන්න ගන්නවා. ඔය කාල්යුම් මේ දේශනමාලාවක් කරනවා මේ එලි ගැන කියන්නේ මේ මොකද මේ අඟහරු ලෝකෙන් ආපු පුරුෂිත්ව කියලා. කාල්යුම් කියන්නේ ඒ එලි ඇවිල්ලා අර ට්‍රෝමා එක ඒකලා මේ කෝල්ඩ් වෝර් කියන එකත් එක ඒ මිනිස්සු තමන්ගේ ආත්මයේ තිබ්බ අර මණ්ඩලය කියලා ඒවා කියලා රවුම් මේවා උඩට ප්‍රොජෙක්ට් කරලා ඒවා තමයි පේන්නේ කියලා. ලංකාවටත් ඒක කරනවා මේ රාවණාගේ රණු මුර පේනවා එලි පේනවා. ඒ මොහොත යුද්ධ ඉරුණාට පස්සේ කාලයක් තිබුණේ. අර අමුතු දේවල් වුණානේ. දැන් ඒකම තමයි මේ නමුත් අපි තාමත් එතන ඉන්නේ. යුරෝපයේ ඉතින් ගියා. අපි එතන ඉන්න අපේ සාහිත්‍ය කතා කරනකොට මම කියන එක තහසන් කියනවා. මම කියන්නේ එකපාරට අපි ඉන්නේ නැත්තේ කියලා කියනට වැඩිය මේ පොළොවේ හැදලා තියෙන අපි කියන ප්‍රශ්න කරන්න වෙනවා ඒක. මොස්ටිනේ පොඩේටම පොඩි වෙලාවක් වෙනවා මේ එතන කතා කරපු වාක්‍ය වල අදාළ සහ ඒක පරිබාහිර වුණත් මොන හරි අදහසක් කියන කැමති දැනගන්න මේ සංවාදයේ මතුවෙච්ච සහ හරි අලුත් අදහසක් තියෙනවා කැමති දැනගන්න මේ පොඩි වෙලාවක සමාජය කොහොමද මේක දැක්කේ කියන එක දැන් මගේ අත්දැකීම් ටිකක් මට කියන්නේ මම පොඩි වෙලාවකදී මම කියන්නම් මම දකින දේ තමයි යුද්ධයක් තියෙන වෙලාවට සිවිල් යුද්ධයක් හොයා ලෝකයේ රටවල් දෙකක් අතර තියෙන යුද්ධයේ තියෙන වෙලාවේදී සාහිත්‍ය කෘති බිහි වෙන්නේ නැහැ බිහි වෙන්න ඉඩක් නැහැ ලංකාවේ විශේෂයෙන්ම නැහැ මම උදාහරණයක් හැටියට කිව්වොත් දැන් LTT එක බලය හොබවන කාලේ උතුරේ සහ දකුණේ තිබිච්ච යුද්ධය ඇතුළේදී උතුරෙන්වත් දකුණෙන්වත් සාහිත්‍ය කෘති ඒකට අදාළව අපි ඔය කියන જાතිය සාහිත්‍ය කෘති බිහි වෙන්නේ නැහැ මොකද හේතුව තමයි එකක් දෙගොල්ලම වීරත්වය හොයාගෙන යන්නේ ඒක නිසා කවදාවත් ඒකට ඉඩක් නැහැ. සහ මේ ලංකාවේ තියෙන ලෝකේ ගත්තාම දැන් උදාහරණයක් හැටියට දැන් ක්‍රේන්ස් ආෆ් ෆ්ලයින් මේ ලෝකේ
කාන්සුලෙලදී සෝවියට් දේශයේ පළවෙනි සිනමාපටය මේ සම්මාන ලබන. ඒක ඇවිල්ලා මේ යුද විරෝධී සිනමාපටයක්. යුද්ධයේ තියෙන අපේ අමානුෂිකත්වය සහ ඒක ඇතුලේ ආදරය මානුෂත්වය කියන එක තදට මතු කරපු ෆිල්ම් එකක්. හැබැයි 957 මට මතක ඇටියට කාන්සියන්නේ ඒක. හරි? එතකොට යුද්ධය ඉවරලා දැන් 45න් පස්සේ අවුරුදු 10කටත් පස්සේ එන්නේ. 52 තමයි එරික් මාරියා රිමාකේ ස්පාර්ක් ඔෆ් ලයිෆ් ලියන්නේ. ඒක ඇවිල්ලා යුද්ධය පිළිබඳ ලියවිච්ච අතිශය දැවැන්ත නවකතාවක්. එයා ඒක ලියන්නේ ඇමරිකාවේ ඉඳලා. මොකද එතකොට රිමාකේගේ නංගිව මරනවා හිට්ලර්. හිට්ලර් ගාවට ගිහිල්ලා කියනවා මේ කෝ අයියා නෑ අයියා රටින් ගිහිල්ලා. අයියා නැති උන්ට කමන්නේ අපි උඹ ඉන්නවා කියලා මේ නංගිව මරනවා. එතකොට එයා ගිහිල්ලා ඇමරිකාවේ එයා කසාද බඳින්නෙත් ඔය මේ චැප්ලින් කාලයක් එකට වාසය කරපු පෝලන්ඩ් ගොඩක් මොඩර්න් ටයිම්ස් එකේ ප්‍රධාන නිලියෙන්. හරි පස්සේ තමයි ආවේ. ලංකාවේ මම දැකපු එක අර්බුදයක් තමයි ලංකාවේ උතුරේ සහ දකුණේ දෙකේම වමේ ව්‍යාපාරවල තියෙන අසාර්ථකත්වයේ බරපතල විදිහට බලපෑවා මේ සාහිත්‍ය කියන එකට. මොකද ලංකාවේ වමේ ව්‍යාපාර ඇතුලේ සාහිත්‍යයක් තිබ්බේ නෑ. දැන් මම ජනතා විමුක්ති දේශපාලනය ඇතුලේ 80 දශකයේ නියෝජනය කරපු කෙනෙක් හැටියටත් 71 අරගලයේ පිළිබඳ යම් ප්‍රමාණයක දැනුමක් තියෙන කෙනෙක් හැටියටත් උතුරේ අත්දැකීම් ටික ගත්තාම මම කියන්නේ මේ ව්‍යාපාර දෙක පරණවම ගත්තාම සම සමාජ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දැවැන්ත සෝවියට් සාහිත්‍යයක් රුසියානු සාහිත්‍යයක් දෙකම ලංකාවට ඇවිල්ලා අපිට හම්බෙලා තියෙනවද වමේ සාහිත්‍යය තුලේවත් දියුණු සාහිත්‍යකරුවෙක් කියලා කියන්න පුළුවන් කණ්ඩායමක් එහෙම බිහි වෙලා නැහැ. ඒක මම කියන්නේ ඛේදයක් අපේ ලංකාවේ. හරි. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් උතුරේ තිබිච්ච ඛේද වාචකේ මම දැකපු දේ දැන් මම 89 ඉඳලා 93 වෙනකම් මම හිරේවල වල එක මිනිස්සෙක්. ඒ කාලේ කාලයක්ම මම අවුරුදු එකමාරක් විතර දමිළ සිංහල මුසල්මානු සියලු දෙනාත් එක්ක ඉන්නවා. LTT ඊට පස්සේ විරුද්ධ පාරචික දේශපාලන කල්ලි වල හිටපු උතුරේ සහ දකුණේ JVP සහ පාතාල කියලා ඒ කාලේ නියෝජනය කරපු අන්ඩර්ග්‍රවුන්ඩ් මිනිස්සුත් අපිත් එක්ක හිටියා. මම දැකපු දේ තමයි උතුරෙන් ඇවිල්ලා අපිත් එක්ක හිටියා සුයිසයිඩ් බොම්බ් ස්ක්වොඩ් වලට ගියපු තරුණයෝ අපිත් එක්ක හිටියා. මේ සියලු දෙනාගේම අර සාහිත්‍ය කියන එක ගැට ගැහිලා තුනේ ඉතාමත්ම පහළ මට්ටමේ අවරගණීය කෘතිත් එක්ක. ජූනියර් විගඩන් වගේ සංග්‍රහාවක්. ඒකට මට මතකයි අපි ෆ්‍රන්ට් ලයින් සංග්‍රහාව ගෙන්න කියලා බලනවා අපි කීප දෙනෙක් එකතු වෙලා. නමුත් අරගොල්ලන්ගේ තිබුණේම උතුරු ඉන්දියානු චිත්‍රපටි මොකද වැඩිපුර ඇන්ටෙනා හැරලා තිබුණේ ඒ පැත්තට. ඉතාම දරුණු විදියට උතුරේ ජනමතය ඔය මට්ටමට වැටෙන්න බලපෑවා ඉන්දියාවෙන් ආපු ඉතාම බාලගණීය සාහිත්‍ය කෘති. ඒවා යුද්ධයේ තිබුණත් නැතත් ඇතුළට ආවා. මම ඒ දෙමළ සහෝදරුත් එක්ක කතා කරාම ඇයි උඹලා මේවා ලියන්නේ නැත්තේ? ඇයි උඹලගේ මේවා එන්නේ නැත්තේ කියලා ඇහුවාම එක කෙනෙක් මට කියපු දේ තමයි ලංකාවේ දෙමළ පොතක් කරලා රුපියල් 200ට මිල කරනකොට ඉන්දියාවෙන් අපිට පොත රුපියල් 20ට එනවා. ඉතින් උතුරේ අපිට ඒක කරන්න බෑ. ඒ එකක්. දෙවෙනි එක තමයි යුද්ධය ඇතුලේදී යුද්ධයේ වීරත්වයට නංවන සාහිත්‍යයක් මිසක් එතනින් එහාට ගැඹුරින් කියන සාහිත්‍ය කෘති වලට කොයිම රටකවත් ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒක උතුරටත් පොදුයි දකුණටත් පොදුයි. මේ දැන් ආපහු හැරලා බලන සියලු සාහිත්‍ය කෘති උතුරෙන් පවා අපිට එන්නේ යුද්ධයෙන් පස්සේ තමයි දැන් ලියවෙන්නේ. නිසා අපි මේ පිළිබඳව කතා කරන්නේ. ඒක නිසා මට හිතෙනවා හරි සංකීර්ණයි උතුරේ தත්ත්වය. දැන් මම එතකොට මට මතකයි මේ මම එදා අර අනුෂයාගේ පොතේදීත් මේ කතා කරපු සමහර දේවල් ඔය උතුරේ මේ දෙමළ සහෝදරු අපිට කියපු ලෙක්චර් අවස්ථාවක වවුනියාවේ ඒක මේ අනාථ කඳවුරක් කියන්නේ යුද්ධයෙන් අනාථ වෙච්ච පිරිස් මේ කිව්වේ ඒක LTTM පාලනය කරපු කඳවුර වෙච්ච සිද්ධියක් මට බොහොම අනුවේදනීය සිද්ධියක්. ඔය එකදී එක් අවස්ථාවක මේ ප්‍රශ්නයක් මතුවෙනවා කඳවුර ඇතුලේ වතුර ටැප් එකක් පිළිබඳව. ඒතකොට කණ්ඩායම් දෙකක් එක කණ්ඩායමක් ඇවිල්ලා කියනවා අපිට මේ ටැප් එක තනියෙන් පාවිච්චි කරන්න බෑ. මේක මේ අඩුකුල මිනිස්සුත් පාවිච්චි කරනවා. මේකට විසඳුමක් දෙන්න ඕනේ. එතකොට ඒ වෙලාවේ බලයේ හිටපු LTT එකකට දීපු විසඳුම තමයි ටැප් දෙකක් දාන්නේ. හරි? يعني ඒගොල්ලන්ට පවා බැරි වුණා මේ කුලවාදය කියන එක කඩා ගන්න. ඔයගේ අතිශය සංකීර්ණයි. මම මගේ ඇස් දෙකෙන් දැක්ක ඒවා ක්‍රියාත්මක වෙන්නේ යුද්ධය ඇතුලේ. යුද්ධය ඇතුලේදී කොහොමද යාපනයේ කණ්ඩායම් මඩකලපුට සහ වතුකරේට සලකුණු හැටි. හරි? දැන් මගෙත් එක්කම මේ හිටපු එක මේ දැන් එයා පරිපාලනයේ ඉහළම හිටපු නිලධාරියෙක් එයා කියනවා එයාට ඒගොල්ලන්ට ඉස්කෝලේට ආපු යාපනයෙන් උගන්වන ආපු ගුරුවරු කිව්වේ උඹලා ඉගෙන ගන්න ඕනේ අපිට වැඩකාරයෝ නැති වෙනවා. ඔගේ හරිම සංකීර්ණ තත්ත්වයන් තිබ්බා. මම කියන්නේ මේවා අපි සැලකිලිට ගත්තේ නැහැ, කතා කරේ නැහැ. ඒවා යාපන සමාජයේ අදටත් කතා කරන්නේ නැහැ. කතා කරන්න හරි අමාරුයි ඒගොල්ලන්ගේ. හැබැයි අපිට වෙනස් අර ඔබගේ තාකූර් ගැන කිව්වනේ. ඉන්දියාවේ ඒ අරගලය සහ සංවාදය තිබ්බා. ඒකට මිනිස්සු හිටියා අපිට නැහැ. දැන් උදාහරණයකට ගත්තාන් පස්සේ 930 ගණන් වල ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකුත් නැති කාලේ ඉන්දියා නිදහස් තරගල යනකොට ගාන්ධිත් එක්ක කරට සටන් කරන අම්බෙඩ්කර් ඇනිලේෂන් ඔෆ් කාස්ට් දේශනයක් කරනවා. ඒ දේශනේ කැන්සල් කරනවා. ඒ කැන්සල් කරාම මේ දේශනේ එයා පොතක් හැටියට එළියට දානවා. මේක ඇතුලේ එයා හින්දු ආදී බරපතල විදිහට ප්‍රශ්න කරනවා. හින්දු සංකල්පය ඇතුලේ කුලවාදය තියෙනවා. ඉතින් කොහොමද ගාන්ධි කුලවාදය නවත්තන්නේ? එහෙම සංවාදයක් තිබ්බා. ඒක අදටත් යනවා. අද අරුන්දති රෝයි ඒක ගැන වෙනම තීසිස් එකක් කියනවා. දැන් අපිට ඒක උතුරේ දකුණේ දෙකේම තිබුණේ. මං හිතන්නේ
අපි දැන් තමයි හැබැයි සංවාදේ පටන් ගන්න. මේකට මම කියන්නේ උතුරක් දකුණක්. දැන් අපිට විවෘතව කතා කරන්න පුළුවන් යම් මිඩක් හදාගෙන තියෙනවා. මේ සංවාදේ මම හිතන්නේ බුද්ධිමතුන් එකතු වෙලා පටන් ගන්න ඕනේ. පටන් අරන් එතනින් ලෙහාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. නැතුව අර අපේ අනුකම්පාව මත හෝ ආකර්ෂණ මත හෝ මේ අර විශේෂම අනුකම්පාව මත උතුරට ප්‍රශ්නයක් වුණා. උතුර අනුකම්පාවය නිසා අපි අනුකම්පාව මත නැගී හිටින්න වගේ අදහසකින් ලියනවා නම් මම කියන්නේ ඒක වැරදි. ඒක වෙනුවට අපි විවෘත සංවාදයකට යන්න ඕන තැනක ඉන්නේ බුෂන්න. ඒක ආරම්භ ඔව්. ඒක මම වාත් කියන එක හරි. ඔව්. දැන් මගේ පොයින්ට් එක තමයි ඒ කියන්නේ දැන් උලයක මුතක් පොතක් නවුවා ඔව්. මන්තෝ කියන එක. මන්තෝ සහ මේ තාගෝර ගත්තොත් ඒ කියන්නේ මේ මන්තෝට වඩා පිළිගැනීමක් තියෙනවානේ තාගෝර. ඔව්, ඔව්. නමුත් තරුණ කොටස් ඉන්දියාවින් අය ඔයා හොඳටම දන්නවා මේ තාගෝර වතුර ගහනවා. ඒ කියන්නේ ඔයා කියන එක මම පිළිගන්නවා ලංකාවේ දේශපාලන මේකක් ගොඩ නැගිච්ච නැතුණින හින්දා තමයි මේ ඔක්කොම දේවල් වෙලා තියෙන්නේ. ඔව්. හැබැයි අපි අර අනුගේ මේ පොතේ එලා වාකරපු කතාවත් එක්ක මම ආයි සම්බන්ධ වෙනනම් එතනදී ඒ කාලේ 1937 වේදිකාවේදී විනාශ සම්මාස නගින්න පුළුවන් උනේ ස්ටේජ් එකට. එතෙන්දී අර විප්‍රභූ කතාව ඇතුලේ මම කියන්නේ මේ විප්‍රභූම නියෝජනය කරන්න ඒ වොයිස් එකේ මේ එතෙන්දී අධිනිශ්චය වෙලා තියෙන අධිරාජ්‍යවාදය සහ ලංකාවේ සමාජ ව්‍යාපාරයේ ඔව් හරි. හරි. නමුත් ඊට පස්සේ විශාල මේ ඉඩක් හම්බුණා පස්සේ ආපු දේශපාලකයන්ට සහ පස්සේ ආපු රාජ්‍යවලට ඒගොල්ලෝ පවර් පොලිටික්ස් එකේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්කම තියෙද්දි මේ ප්‍රශ්නේ මග යන්නේ. ඔව් ඒ අවසාන අවස්ථාවේදී එයාට ඕන තරම් අවස්ථාවක් තිබුණා මේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න. නමුත් ඒක උනේ නැහැ. නමුත් මගේ පොයින්ට් එක තමයි සාහිත්‍ය ඇතුළේ විදිහට අපි හැමතිස්සෙම අල්ලගන්නේ. ඔයා හොඳටම දන්නවා ඒ කියන්නේ අර මේ මානසික පැත්ත මේ විත්තුන්ගේ ආත්මමූලිකත්වය නෙවෙයි අපි ගන්නෙ. අපි ගන්නෙ අර ඔයා කියපු එක වගේම ගත්තොත් එහෙම අපි ගන්නෙ හැමතිස්සෙම අර ඒකේ තියෙන අනිත් පැත්ත. ඒ කියන්නේ ඒකේ රාජ්‍ය කොහොමද ඒක මැදිහත් මේ ඒගොල්ලෝ විනාශ කරන්නේ? ඒකට කොහොමද මේ ඒකට ගලිලා ඒ කියන්නේ දෙවල විත්‍යාකාමීන් කොහොමද ඒකට ප්‍රතිඋත්තර දුන්නේ? ඒකේ කොහොමද ඒක මෙවුනේ කියලා මිසක් මිනිස්සු ඇතුළේ ඉඳපු අර වේදනාවක් ඒකේට ගොදුරු වෙච්ච පීඩිතයන්ගේ කතාවක් නෙවෙයි අපි හදන්නේ නැරටිව් එක. අපි හදන්නේ අර අපිට සමීප මොකද්ද එක්ක ආණ්ඩුවට පටවනවා මේක නැත්තම් මේ අපිට අර අපිට ඉස්සරහට යන්න බැරි බාධා විදියට අපිට දෙවනාව අර්ථකථනය කරනවා. ඒකනේ මම කියන්නේ අනේ ඒක එන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඔයා ගන්නවා හොඳටම මන්තෝව අපිට එක පැත්තකින් ආවේ නැහැ. ඔයා පොත පරිවර්තනය කරත් අපිට හරියට සෙට් වෙන්නේ නැහැ. ඒතකොට අනිත් පැත්තෙන් අපේම සාහිත්‍ය වල නියමිලා ඉන්න අය මේ ඒගොල්ලෝගේ නිර්මාණය තුනේ හැමතිස්සම ගන්නේ අර කෑල්ල නෙමෙයි ගන්නේ. මං කියන්නේ අනේ ඒක එන්නේ නැත්තේ කියලා. ඒක එන්නේ නැත්තේ මං හිතන්නේ එකක් තමයි අපිට එහෙම මුල් නෑ නේද? අපි හැමදාම නිකන් පාවෙන මිනිස් සමාජයක් වශයෙන් තිබ්බේ දැන් යුද්ධේ උතුරේ යද්දී අපි යුද්ධෙන් ඈතයි දකුණ ගන්නකො. දකුණ යුද්ධයෙන් ඈතයි. දකුණ යුද්ධයේ දැක්කෙම නිකන් අර හතුරෙක් එක්ක කරන යුද්ධයක් වගේ විතරයි. ඉතින් එහාට අපිට ගැඹුරට යන අවස්ථාවක් අපි අධ්‍යාපන ක්‍රමයේ තිබ්බේ නැහැ, දේශපාලන පද්ධතිය වල තිබ්බේ නැහැ. ඉතින් එතකොට මේ මිනිස්සුන් අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. උතුරෙත් ඒකම තමයි. දැන් උදාහරණයක් මට මතක එක්තරා අවස්ථාවක ලොකු සංවාදයක් ඇතුළේ ඇතුළේ හිටපු දමිළ සහෝදරයෙක් මට කියපු දේ තමයි උඹලා සිංහල හමුදාව තමයි අපිට ගන්න. ඒකින් උඹලා අපිට හතුරුයි අපි උඹලා මරනවා. මේ හිරේ ඇතුළේ අපිට කියන්නේ ඒක කූඩුවේ අපි උදියනියොම් කියනවා ඒක උඹ අපි මරනවා. මේ ඇතුළේ මට මතකයි මගේ ඇඳුම් CID බිල්ඩින් එකේ 6 වෙනි තට්ටුවේ ජනේලෙන් ඇතුළට ඈතට විසි කරනවා මේ ජනේලෙන් අරගෙන ගිහිල්ලා. ඉතින් ඒක හරිම අසීරු අවස්ථාවක්. ඉතින් තාම ඉවසීමෙන් මූණ දෙන්න සිදුවෙච්ච අවස්ථාවක්. ඉතින් මං කියන්නේ ඒ කියන්නේ ඒ පැත්තෙත් මුල් තිබ්බේ නැහැ. මේ පැත්තෙත් මුල් තිබ්බේ නැහැ. දැන් මං කියන්නේ දැන් තමයි මේ කතාව අපි පටන් ගන්න ඕනේ. ඒකට අපි පරක්කු වැඩි. හැබැයි නමුත් ඒක පටන් මන්ටෝ කරමු මුල් කාලේ මන්ටෝ පිළිගත්තේ නැහැ. මන්ටෝ ඉන්දියාවත් ප්‍රතික්ෂේප කරා. මන්තෝව පාකිස්තානෙත් ප්‍රතික්ෂේප කරා. ඒ වගේ ප්‍රතික්ෂේපිත කට්ටිය ඉන්නවා දැන්. දැන් මන්තෝ ගත්තාම මන්තෝට වමේ මුල් තිබ්බා. මම මුලින්ම මාක්ස්වාදී ලියවිලිත් ඇතුලේ නෙන්නේ. මම කියන්නේ මාක්ස්වාදී පෙන්න ඕනේ කියන එක නෙමෙයි. දැන් ගටක් ගත්තාම ගටක්ෙන් මුල් තියෙන්නේ මේ වමේ මේක ඇතුලේ. ඒතර ඒගොල්ලෝ අපිට වඩා ධර්ම වල මේක බට කනවා ඇතුලේ ඒගොල්ලන්ගේ ලොකු සංවාදයක් සමාජය ඇතුලේ තිබ්බා. අපේ සංවාදයට කවදාවත් ඉඩක් තිබෙන්නේ සංවාදය ඇති කරන්න අපිට ඕනකමක් තිබෙන්නේ නැහැ. ඒක අපි කතා කරලා නැහැනේ කවදාවත්. අපි ඇත්තටම බැලුවේ අනික අදියා මේ අනුකම්පාව ලැබිය යුතු නැත්නම් අපේ ආධිපත්‍යය යටතේ සිටිය යුතු කෙනෙක් හැටියට තමයි බලන්න පුරුදු වෙලා හිටියේ. ඒක වෙනස් වුන්නේ නැහැනේ. ඒකට අපේ අර අධිපති කතිකාවත් බලපානවා නේද? ඔව් හරි. උදාහරණයක් විදිහට දැන් සරච්චන්ද්‍රගේ සරච්චන්ද්‍ර කොයි වෙලාවකවත් කැමති නැහැ සෝතපාල් සිංහනාටක හරි කියලා. ඔව්. ඒ කියන්නේ අපි සමහර දේවල් මගේ හරියන උදාහරණයක් හැටියට දැන් අපි දැන් කුමාරතුංග මුනිදාස කියලා කියන්නේ ලංකාවේ හිටපු උග්‍ර භාෂාවේදියෙක් නේ සිංහලය වෙනුවෙන් කියන්නේ සිංහල භාෂාව වෙනුවෙන්
හොඳට හැබැයි මිනිස්සයා ජාතික කොඩිය පිළිබඳ සංවාදයේ ගියා තමයි ප්‍රගතිශීලී මත හදේ. ඒ කියන්නේ සූර්යයා ගන්නilla. ඇයි මේ සතෙක් ගන්නේ? හරි සූර්යයා ඇත්තටම ඒක කියන්නේ කියන්නේ කාටවත් විරුද්ධ වෙන්න බැරි සංකේතයක් ඇටින් මෙයා අරගෙන ඉන්නේ. හැබැයි අපි ඒක ගත්තේ නෑනේ අපි සිංහ කොඩිය හැදුවානේ. මගේ මේක තමයි දැන් කුමාරතුංගලා වගේ ඒ කතාව. දැන් කුමාරතුංගගේ සිංහල මේ ලක්මිනි පහන කතුවැකි කියවුවාම තේරෙනවා මොනතරම් දැක්මක් ඇතුව මේ මිනිස්සයා කතා කරාද කියලා. හරි. හැබැයි අපිට ඒව වැදගත් උන්නේ අපි ඊට වඩා වෙන තැන් වලින් යල්ලුවේ. ඉතින් ඒක මං කියන්නේ ඒක තමයි දැන් අපි පුංචි රටක්. දැන් ඉන්දියාවත් එක්ක අපි පුංචි රට. ඒ වගේම අපි පුංචි. අපේ කවුළු හරි පුංචි. අපේ මුල් හරි පුංචි. නිකන් කෙඳි මුල් තියෙන්නේ. මේවා කොහොමද අපි ආපහු අර දැවැන්ත මුල් බවට පත් කරගන්නේ කියන එක තමයි මං හිතන්නේ අපිට තියෙන අභියෝගය. හැබැයි දැන් ජුලයිගේ වගේ මේ දැන් ඒ මොහොත උදා වෙලා තියෙන. ඒ කියන්නේ මේ තීරණාත්මක කන්දනක් වුණානේ මේ ඔය දැන් අතර මේ ජාතික බෑන් පස්සේ කියන එක මම ඒක නෑ. ඒ කියන්නේ ඔයා අදහස් කරන්නේ දැන් මේ නවතාවක් අර චන්ද්‍රිකාගේ වගේ විදියක් උදා වෙලා තියෙනවා. ඒක ඇතුළතදී මේකට සොලියුෂන් එකක් තියෙනවා ඉන්නේ. නෑ ඒ කියන්නේ මේ අපි එක යුගයක් පහු කරලා ඒක යුගයක් අවසන් වුණා. මම විශ්වාස කරනවා මේ යුගය තාම බිහිලා නෑ. හරි අලුත් යුගයේ බිහි වෙලා නැහැ. ඒක බිහි කළගත යුතුයි. ඒක තමයි එතනදී තමයි මේ සාහිත්‍ය සමයවල තියෙන වගකීම් තියෙන්නේ. මම කියන්නේ ඒකට මේ කරන එක. ඒකයි මම කියන්නේ අපි පිළිගන්නවා මම කියන්නේ අර ඒ යුගය ඉවරයි කියන්නේ. යුගයක් අවසන් වෙලා ශ්‍රී ලංකාවේ මේ වෙනකොට. තීරණාත්මක අවසන්ලා තියෙනවා. ඔව් නෑ දැන් මං කියන්නේ දැන් අපි වැඩ පටන් ගන්නවා. දැන් උදාහරණයකට දෙවන ලෝක විද්‍යාලයේදී දැන් ලේඛකයෝ සෙට් එකක් යවනවා යුද පෙරමුණට. සෝවියට්නාම. ඒ යවන්නේ යුද්ධයේ ප්‍රවර්ධන කියන්නේ යුද්ධයේ සෝවියට් හමුදා වීරත්වයට නැගීමට තමයි යවන්නේ. හරි. ඒ යවන කණ්ඩායම් වල ගිය දැවැන්තේ තමයි වසිලි ග්‍රොස්මාන් කියලා කියන්නේ. වසිලි ග්‍රොස්මාන් ලියලා තියෙනවා පසු කාලීනව. හැබැයි යුද්ධයෙන් පස්සේ. එයා යුද්ධය ගැන ලියලා තියෙන සමහර ලියවිලි මං කියන්නේ අතිශය වැදගත්. එයාගේ දැන් ලයිෆ් ඇන්ඩ් පේට් කියලා නවකතාවක් තියෙනවා. මෙන්න මෙච්චරක් විතර පිටු 1000ක් විතර පොතක්. හරි. ඒවා හරි වැදගත්. ස්ටලින් කාඩ් තමයි ඒකේ දෙවෙනි එක. ඒක ඇවිල්ලා යුද්ධය සහ යුද්ධය පිළිබඳ ඒගොල්ලන්ගේ දැක්ම. ඒ කියන්නේ ලේඛකයාගේ දැක්ම. ප්‍රකට කරපු දේවල්. මං හිතන්නේ දැන් අපි මේ දැන් අනිත් එක තමයි දැන් ලෝකයේ දැන් මම දකින අවාසනාවන්තම දේ තමයි යුද්ධය ඇතුළේදී අපි යුද්ධ කරන්නේ අපේ යුද්ධය නෙමෙයි ටික දවසක් යනකොට යන්නේ. ඒක බරපතල විදියට ලෝකයේ දේශපාලනික දැන් ලංකාවේ උතුරේ සහ මේ දකුණේ යුද්ධය ඇතුළේදී උතුරේ දමිළ ව්‍යාපාර සටන් ව්‍යාපාර දැන් ඒක බරපතල වරදක්. දැන් දකුණේ යුද්ධයේදී උනේ දකුණේ ප්‍රතිවාදී කියලා සලකලා තමන්ගේම මිතුරු විහගේ පාර්ශව වයින් කිරීම උනානේ. උතුරෙත් ඒකම වුණා. ඒක ඇතුළේදී බරපතල මොහොතක තමන්ව ආරක්ෂා කරන්න තමන්ගේ පෙරමුණේ ඉන්න මිනිස්සු ටික තමන්ට නැති කරගන්නවා එකක්. හරි. ඊළඟට අපි තව මොහොතකින් ලෝක දේශපාලනේ මොනවා හරි දෙයකට ගොදුරු වෙනවා. අපේ අවශ්‍යතාව වෙනුවෙන් අපි කරන්නේ අපේ යුද්ධය නෙමෙයි. ඒක ලංකාවෙත් වෙනවා ලෝකෙත් වෙනවා. දැන් අද මේ ඉරානය සහ මේ එක ගත්තාම ඒත් ඒකමනේ. හරි. ඉතින් ඒකෙදී මම එකඟයි. සාහිත්‍යකාරයාට ලොකු වගකීමක් තියෙනවා. හැබැයි සාහිත්‍යකරුවන්ගේ දැක්ම පොහොසත් කරන්න අවශ්‍ය සංවාදයේ කොතනින්වත් ලංකාවේ ගොඩ නැගෙන්නේ නැහැ. අපිට ඒක නැහැ. ඒක හරිම ඛේදවාචකයි. ඒක පොලිටිකල් මූවමන්ට් එකකින් මේ හදන්න ඕන එකක්. ඔව් පක්ෂයකින් නෙමෙයි මං කියන්නේ. නමුත් ඔව් ඒක එන්න ඕනේ ඊට වඩා මිනිස්සුන්ගෙන්. දැන් උදාහරණයක් හැටියට දැන් මට හම්බ වෙනවා මේ දැන් කේරළේ ඉන්න ප්‍රමුඛතම කවියා මාක්ස්වාදියෙක්. මේ කේජේ සංගරපිල්ලේ. අපේ සංගරපිල්ලේ වමේ සියලු පක්ෂ වලින් අයින් වෙලා ඉන්නේ. මනුස්සයා කිසිම වමේ පක්ෂයකට නැහැ. I have no party politics. එයා කියන්නේ එහෙම. But I am a Marxist. මං කියන්නේ අන්න එතනට එන්න තරම් දැක්ම අපිට තියෙනවා. මං කියන්නේ මාක්ස්වාදීක් වෙන්නම කියන එක නෙමෙයි මං කියන්නේ. ඒ පුළුල් දැක්ම අපිට අහිමි වුණා. ඒකට එක හේතුවක් මං හිතනවා. අපි අපේ සාහිත්‍ය කියන එක දෙපැත්තම සාහිත්‍ය අත්හැරියා. ඊටාම ඛේදජනක දේ තමයි භූෂන් මේ වෙද්දී. දැන් අපි අතහැරලා හුඟක් කල්. හරි අපි අතාරිද්දිත් අඩුම ගානේ දෙමළ ප්‍රජාව තමන්ගේ භාෂාව අල්ලගෙන හිටියා. අද දෙමළ ප්‍රජාව අපිට වඩා දරුණු විදියට තමන්ගේ උරුමයන් අත්හරින්න ඉන්නවා. මේ විනාශය ආපහු හරවන්න ලේසි නෑ. අපි වගේම උතුරක් විනාශයි. ඒක තමයි බරපතලම වැඩේ. ඒක හරි ඛේදවාචකයක්. භූෂන් ඔයා අහපු ප්‍රශ්නේ ඇයි ඒ බුලයන් ඒ තමන්ගේ ආත්මීය කෑල්ල ආවේ නැත්තේ සාහිත්‍යව දිගටම ඇහුවා ඒක. මම ඒක තමයි. දිගටම අහනවා ඒක. කියන්නේ ඒක අහන්නේ හේතුව. ඒ කියන්නේ දැන් ඔයා කීයක් කියලා ඕකල් ප්‍රමාණයකට ඒ කියන්නේ නෑ මං උත්තරේ දෙන්න යන්නේ. ඔයාගේ ප්‍රශ්න පැහැදිලි වань මං කියන්නේ එක පොඩි මං කියන්නේ ඒක හරිම උත්තරේද දන්නේ නෑ. හරිම උත්තරේ දන්න. ඒ කියන්නේ දැන් රංගන කතා කරන දෙවියන් මියගේ ලෝකයක. කියන්නේ දෙවියන් මියගේ ලෝකයක සාමාන්‍යයෙන් අපි උදාහරණ අගියම ගමුකෝ. අගිය එහෙම අගියේ ගත්තොත් ඒක ඇතුලේ ඒ කියන්නේ දෙවියන් මියගේ මොහොතක මියගේ මේ සමාජ
පරමාර්ථය කියන්නේ සහ පරමාදර්ශය. ඔව්. පරමාදර්ශය නැවත වතාවක් ප්‍රතිස්ථාපනය කරන්නේ කොහොමද? මම හිතන්නේ ඒක හොඳට වටන්න පුළුවන් තරම් මේ කවිය කියන එක මිනිස්සුන්ට මේ ආදරය කරුණාව සහ ඒ කියන්නේ මානසිකත්වය කියන්නේ ඉක්මනට ඒක ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ ඒක ඇතුළේ ගොඩක් කවියෙන් කරන්නේ. ඔව්, ඒක එක ප්‍රවේශයක්. ඔව්. නමුත් ඔයා අහන ප්‍රශ්නේ ඔව්. ඇයි අපිට යුද්ධයෙන් පස්සේ හෝ යුද්ධය තුල අපි ප්‍රශ්න දිහා බලමුකෝ. ඇයි අපිට යුද්ධයෙන් පසු යුද්ධ කාලය තුල ඒගොල්ලන්ගේ ඇත්ත හැඟීම් ආත්මීය වශයෙන් අහන්නේ යුද්ධ ගැන වෙච්ච ප්‍රශ්න ලිව්වා. ඇයි ලියන්න බැරි? මහජාතියට කවුරුදාවත් සුළු ජාතියේ සපත්තුවට බහින්න බෑ. ඔච්චර. එහෙම කොහොමද? ඒ කියන්නේ මිනිහෙකුට තමන්ගේ සංස්කෘතිය තුලින් ගොඩනැගෙන තමන්ගේ මුල් එක්ක ගොඩනැගෙන ඒ දැනීම මට දැනෙන දේ මම දෙමළ නම් මම මුස්ලිම් නම් මට මගේ මුල් එක්ක ඒ මුළු සමස්ත සමාජයකින් ඇති වෙන පීඩනයත් එක්ක මගේ ජීවිතය ඔයා කොහොමද දන්නේ? ඔයාට කවදාවත් ඒක එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඒ හැටියට උත්සාහ කරන්න පුළුවන්. එම්පති දැනෙන්න පුළුවන්. සපත්තුවට බහින්න බෑ. කවදාවත් බෑ. මම ලියුව තමයි. ආයි හැරිලා බලනකොට මං බලන්නේ එළියේ ඉඳලා. අපි ඔක්කොම බැලුවේ අදිච්චිහෙරත් මම මංජුල වේදිවර්ධන ඔය මහේෂ් මුණසිංහතුලානන්ද සමරනායක අපේ ලිස්ට් එකක් ඉන්නවා. අපි ලියුවා ඔව්. සපත්තුවට බහින්න බෑ. ගියාම තේරෙනවා කොච්චර අමාරුයිද කියලා. මං ශාම් සෙලදෙවිගෙන් එකපාරක් අහනවා ඇයි ශාම් ඔයා කොළඹ හතේ දෙමළ සමාජ ගැන විතරක් ලියන්නේ කියලා. ශාමට හරියම ජෙනුයින් උත්තරයක් දෙනවා. මන්ට ලියන්න පුළුවන් මං ජීවත් වෙච්ච මං දන්න සොසයිටි එක ගැන විතරයි. මට වෙන එකක් ලියලා බොරු කරන්න ටෝල්ස්ටෝයි ලිව්වා. හරි. කවුරුත් අපි ගිහින් අහන්නේ නැහැ ටෝල්ස්ටෝයි කියපු එක හරිද වැරදිද කියලා. ඒ සමාජයෙන් ටෝල්ස්ටෝයි ලියපු එක අපි ගත්තා. නමුත් මේ දෙමළ මිනිස්සු සමහර වටේ ඔය කියවනවා. මට ඒක කියලා තියෙනවා. දැනෙන්නේ නැහැ. ඕක විතාම බරපතල හේතුවක්. අනිත් එක එහෙම කරන්න ඕනෙත් නැහැ. දන්නේ නැත්තම් බෑ. බෑ. බැරි නම් බෑ. ඒ කියන්නේ බෑ නම් බෑ තමයි. ඇයි අපි පුළුවන් කියලා කරන තක්කඩි වැඩේ කරන්නේ? නෑ මම අපි මෙහෙමත් ඉතාලම දැන් ඔය මං කියලා අපේ දෙමළ දමිල කිව්වේ ඒ ජෙනුයින් ඒ try කරා. හැබැයි try කරද්දී ඒගොල්ලෝ ඉස්සරහා පේන දෙමළ මිනිස්සයා මේ එලියන් කෙනෙක්. එහෙම එකක් නෑ ඇත්තට. ඒක නුනේ ඇත්තටම. මගේ try නොකලා නෙමෙයි. ඒ කවුරුත් ලියපු අය ජෙනුයින් නෙමෙයි. කියන්නේ ඔයා අහන එක කොම්පෝනන්ට් එකක්. මෙන්න මේ ආත්මීය භාවය ලියන්න පුළුවන් ඒ දෙමළ මිනිස්සුන්ට විතරයි. අපි මෙන්න බලන්න මේගොල්ලන්ට මෙහෙම එකක් වෙනවා කියලා එළියින් මිනිස්සු කතා කරන්න ඕනේ. කතා කරේ නැත්තම් මාර ප්‍රශ්නයක්. ඒක ඇත්ත ප්‍රශ්නයක්. ඒක බොරුවක් නෙමෙයි. ඔව් බොරුවක් නෙමෙයි. ඒක බොරුවක් නෙමෙයි. කවුරු හරි ඔයා හරි මෙයා හරි කවුරු හරි අපි කවුරු හරි කෙනෙක් ඒ ජනතාව වෙනුවෙන් හඬ නගන එක හරි ඒගොල්ලෝ ගැන ලියන එක හරි වෙනම එකක්. හැබැයි අර ඔයා කියන ඒ ගැඹුරු කොම්පෝනන්ට් එක එලිමන්ට් එක දෙන්න පුළුවන්. ඒ දෙමළ මිනිස්සයා ඒක විඳපු ඒ ජීවිතේ ගෙවන්න ඕනේ. ගෙවන්නම ඕනේ. ගෑණියෙක් ගැන ලියන්න බෑ. ඒ ගැහණියගේ ඒ ජීවිතේ ගෙවලා ලියන්න ඕනේ. අනිත් ඒවා ඉමේජිනේෂන්ස්. හැබැයි අනේ මේගොල්ලෝ බලන්නකො මේගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවනේ කියලා පිරිමි අපි ගැන කතා කරනවා. කමන්නේ හොඳයි. at least they try. මහජාතිය කතා කරන්න ඕනි තමයි. ඒක හරියටම කිව්වද නැද්ද කියන එක වැඩක් නෑ. මහජාතිය වෙලා කතා කරන්න ඕනි. අපි කතා කරේ 10යි 15යි 20යි වෙන්න පුළුවන්. අද වෙනකොට ඒක වෙනස් වෙලා හරි හොඳයි. සාහිත්‍යෙ නෙවෙයි. අපිට සාහිත්‍යෙ නෙවෙයි. අර ඒක තමයි කියන්නේ. රංගන කියන උත්සාහ කරේ ඒකයි. සාහිත්‍යෙ නෙමෙයි වෙනස් කරේ. ඔව්. ඒ කියන්නේ මේ දැන් ඔන්න ඒ කියන්නේ අර ඒක තේරුම් ගන්න නම් ඉතාලම සංකීර්ණ ජීවන සමාජයක් ඕනේ. ඒක නැතුව සමාජය විසි වෙන්නේ නැහැ. ඔයන සාහිත්‍ය මම කියන්නේ ඒ කියන්නේ සාහිත්‍ය නිසා සමාජය සංකීර්ණ වෙනවා නෙමෙයි. අතන ජීවන සමාජයක් තුළනේ තාම සංකීර්ණ සාහිත්‍ය නිර්මාණය වෙන්නේ. ඒකම නිර්මාණය නොවීම නොවෙනවා නම් මම කියන්නේ මම ඒක කිව්වේ එකක් හරි කියනවා හොඳ නැහැ. නොවෙනවා නම් ඒකට හේතුව තමයි කියන්නේ ඒක ඒ තරමට ඒක සංකීර්ණ නැහැ සමාජෙ. මෝරලා නැහැ එන්න. ඒක තේරුම් ගන්න තරම. ඉතින් නොවන බොන්නේ ඉතින් කොටසක් වෙලා තියෙනවා. දැන් ඔය අපි බර වචන දාලා වටේම ගිහින් ඇහුවට ඒක කොටසක් වෙලා තියෙනවා. ඒක නැත්නම් ඒ මිනිස්සුගේ ආත්මය ලියන තියෙනවා. ඒ පාලෙන්ලා ඒගොල්ලෝගේ ආත්මය දැන් මෙහෙ ඉඳලා ජීන්ලා ලිව්වා. ජීන් බරපතල ලෙස ලියනවා. ඔව් ඒක නොලිව නෙමෙයි. කොටසක් තියෙනවා. ඒගොල්ලෝ තියලා අපි අර
කල්පනා කරලා තියෙනවා වගේ අපිට අර සපත්තුලා ලියන්න බෑ සම්පූර්ණයෙන්ම. හැබැයි ඒගොල්ලෝ ලියපු කොටස අපිට කොයි වෙලාවකත් ඒක නෑ කියන්න බෑ. කොටසක් තියෙනවා. අන්නේ කල්පනා ඊගේ දැන් ඔයා කියපු එක මම විතරක් අපි දැන් අපිට ඕක මෙජින් කරනකොට ඒ කියන්නේ අපිට ඇයි අර මං කිය රංගනකින්ට මං කිය යෝජනා කරේ අපිට අර දේ අහුවෙන්නේ මේක අහුවෙන්නේ නැත්තේ කියන එක තමයි මං අහුවේ මොනද කියන්නේ දැන් අපිට අර සබ්ජෙක්ටිවිටි එක නෑ අර එතන දැන් ඒක තමයි කියන්නේ දැන් ඒ නිෂ්පාදන කරන අයිඩියොලොජි එකනේ දැන් අපි දන්නේ ඒ ලෙන්ස් එක තුරුනේ අපි දැන් ඉරානේ බලන්නේ එහෙම නෙමෙයි අපි බලන්නේ හිමනිසම තුරු හරිද ඒ අපි නරක නැහැ අපි නරක නැහැ අපි ඔව් ඒ කියන්නේ අපි බලන්නේ මර අර ලෙන්ස් එක තුරු ඒ කියන්නේ ඒ ලෙන්ස් එක තමයි අපි ඓතිහාසික අපි නිර්මාණය කරත් ඔන්න ඔය ලෙන්ස් එක අපි බලන්නේ ඒක තුරු ඒතර ඒක තුරු බලන තාක්කල් ඒකයි අපිට ඒක දැනෙන්නේ නැත්නම් අපි සංකීර්ණයි සමාජ සංකීර්ණ වෙනවා අපිට තේරෙනවා අපි මේ තාම පැතලි ලෙන්ස් එකක් තුල මේ බලලා කතා කරන්නේ කියලා හරිද ඒතර නමුත් අරක පේනවා ඔය නැව වෙනුවෙන් වැළපෙන වෙලාවේදී මට ආපු පළවෙනි දේ තමයි අපි කිරිබත් කෑවා. කාලා ෂෝක් එකට මිනි ගැන්නා. දැක්කා. මේ මිනිස්සු ටික මේ දැනෙන මේ කෝටි දෙක ජනතාව රිස්ක් එකේ ආය පොලිටිකලි ඩිප්ලොමැටික් වෙන්න ඕනේ. මේ රිස්ක් එක ගන්න නැතුව මෙහෙම හරි හොඳයි ගන්නවා අපි දන්නවා. ඒ වෙලාවේ ආණ්ඩුව අනිවාර්යෙන් කරන්න ඕනේ දේ කරලා ඒගොල්ලෝ මොනම ආණ්ඩුව හිටියත් ඒ වෙලාවේ මේ මිනිස්සු 200ට බේරනවා. ළමයි 300 කුත් ඉඳලා පස්සේ ලොකුණානේ. ඒක කරනවා. නමුත් ඒ වෙලාවේ ඒ මිනිස් හැසිරීම තනිකරම අනිවාර්යයෙන්ම 99%ක් අර කිරිබත් කාපු සෙට් එකම තමයි ඒක කිව්වේ. ඒ කට්ටියම ඒක කිව්වේ. එතකොට ඒ කියන්නේ ඒ හියුමන් නරකද නැද්ද කියන එක නෙමෙයි. ඒ අර ඒලියනේට අපි ඒක තමයි ඇමරිකන් නමක් හිටියත් ඒක කරනවා. ඒ අපිට අදාළ නැහැ. අපි හොඳ වෙන්න ඕනේ. අපිට හොඳ වෙන්න කවුරු හරි ඕනි. අතනදි දෙමළා ඉස්සරහදී මුසල්මානුවා ඉස්සරහදී අපිට හොඳ වෙන්න ඕනේ නැහැ. අපි හොඳ නෑ වංගන. අපි හොඳ නෑ. හොඳ නෑ. අපි හොඳ නැහැ මේක මම ඒක දැන් මොකද මම මේගොල්ලන්ට මම වජිරායි අනිලයි එක පෙරේද කිව්වේ රෝහිංගියලා එනකොට අපි කොන්දේසි එතකොට යුද්ධෙකුත් මුකුත් නැහැ. මේ අහිංසක මිනිස්සු ටිකක් නැවතින් මේ පාවෙලා ආවා. ඒක රටට ගන්න බෑ කියලා පොළවේ පස් කාපු මේ මිනිස්සු මේ අපිට අර පොඩි යකඩ කෑල්ලක් වැදුනත් ඇති මේක ගිලිලා හෙට උදේ වෙනකොට මධ්‍යධාරණීය මුහුදෙන් මතුවෙලා මේ රට මගේ රට කියන්න පුළුවන් මේ වෙලාවේ මොනවා හරි එහා මෙහා වුණොත් ඒ වැනි තත්ත්වයක පවා දැන් අපිට අර උතුරු කොරියාවේ ජනාධිපතිට මේ දවස්වල ඉන්න බෑනේ මෑන්ට මාවත් ගන්නකො කියන සෙල්ලම් කරන්න ඕනේ න්යාට ඇවිල්ලා මා මිසයිල් ගහන්න හදන අපිට ඉන්න බෑ අපි හරි අභිමානයක් තියෙනවා අපිට ඉතින් නැවක් හරි ඕනේ අපේ හියුමැනිටි එක පෙන්වන්න අපිට වෙන මුකුත් නැති ඇයට ආගම ජාතිය වගේ අපිට හියුමැනිටි එක මම නම් කියන්නේ ඒකේ මූලයේ හරීම අවංක යහපත් භාවයකට වඩා වැරදි නෙමෙයි මම කියන්නේ ඒක මම කිව්වර මේක ශ්‍රී ලාංකික අපි අවුරුද්ද එකට මොකක් කියන්නේ අපි තාම නොදන්නවත් මේ මගේ දෙමළ අන්න ජාතින් යටපත් කිරීමේ ලංකාවේ තිබ්බ තාම සාර්ථක විශිෂ්ටම ව්‍යාපෘතිය හරිද ශ්‍රී ලාංකීය අනන්‍යතාවය කියලා කියන්නේ ඔක සිංහලනේ දැන් අපිට ඒක තේරෙන්නේ නැහැනේ ඒක තේරෙන්නේ නැති ලාක්කල් අපි වෙන මොනවද මම කියන්නේ අපිට තියෙන්නේ ඔච්චරයි ඔව් එතන අපි ශ්‍රී ලාංකීය කියවහම ඒක කඩපුවම මේ තියෙන්නේ දෙමකට දෙබ්බ දෙමළ කියන්න එපා මුස්ලිම් කියන්න එපා කියන මේ කරන්නේ අපි ඉතින් ඕක අපිට තේරෙන්නේ ඒක අහුවෙන්නේ නැති තාක් ඒක සමාජෙත් තේරෙන්නේ ඒක වෙන ශ්‍රී ලාංකිකව ඒක තමයි හොඳ දේ හරි ඒක හරි උදාහරණ කියන ශ්‍රී ලාංකික ඉතින් ඒ මගේ ඒකයි හරි සංකීර්ණයි අපි ඕක සාහිත්‍යයට දාන්න දැන් කොහොමද කියන්නේ කොහොමද අපි කොහොමද මේවා කියන්නේ හරිම සංකීර්ණ ඒ කාලේ මාරි උත්සවයක් සංවිධානය කරා පාසල් උත්සවයක් කරා ඒවා කොහොමද කමාන්ඩේ එතකොට මේගොල්ලෝ මේකෙදි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවා දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනකොට එයා කියනවා ඒ යාපනයේ කාලේ හිටපු ආඥාපති රහම කවුරු හරි ප්‍රධානියා වෙලා එතකොට අහනවා ෆාදර් මේ ජාතික ගීය දෙමළෙන් කියනකොට අපිට කිසි දෙයක් හැංගීමක් එන්නේ නැහැ නේ කියලා ඒකට කියනවා ඒ ෆාදර් කියපු දේ තමයි ඒක තමයි කමාන්ඩර් ප්‍රශ්නේ දැන් ඕක සිංහලෙන් කියනකොට අපිට දැනෙන්නේ නැහැ හරි අන්න එතනදී තමයි අනික කල්පනා කරන්නේ යකෝ මේ මගුල ඇත්ත නේද කියලා. ඒක අපිට තේරෙන්නේ නැහැ නේ. මෙහෙම චැලෙන්ජ් වෙන තැන් අපි අරගන්න ඕනේ මං කියන්නේ. බොහොම ස්තුතියි සිරෝදයාට අද මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට සහ
මේ වචන ස්නේහමතු ආසියම් සාහිත්‍යයෙන් වැඩි වෙලාවක් යනවා. අපිට